එහෙනම් සියලුම දෙනා මෙන්න තැන්පත් වෙන්න. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. ඔතන සන්නයි. ස්වාමීන් වහන්සේ දැන් මම ඔබ වහන්සේගේ මේ ධර්මය අහන්න ගත්ත දවසේ ඉඳන්ම මම උපාසකම් වලට කියනවා උපාසකම් වල ඔයාලට සසර යන්න ඕන නම් මම භාවනාවේදී නම් තපුමනේ පින්වත් ස්වාමීන් වහන්සේගේ බණ අහලා නිවන් යන්න ඕන මම බණ දාලා දෙන්නම් කියලා. ඉතින් ඒ අම්මලා කැමති දේ තමයි මම දෙන්නේ. ඉතින් ඒ අම්මලා කැමති වුණා. ඉතින් මම ෆෝන් එකේ YouTube Bluetooth join කරලා රේඩියෝ එකට දාලා බණ අහන්න දෙනවා. මේ දවසේම. ඉතින් ගොඩාක් අයට මේ ධර්මය මම අහන්න කියලා කියනවා. ගොඩක් අය අහනවා මේ ධර්මයේ විතරමයි අහන්නේ. ඉතින් මට නම් ඒකෙන් ලොකු සැනසීමක් තියෙනවා. වෙනකට වඩා මට බොහොම සැනසීමක් සතුටක් ඒ වගේ තනියම මේ කටයුතු කරගන්න පුළුවන්කම දැන් තියෙනවා ගොඩක් දුරට. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මේ ඉදිරියට මම ඒ විදිහටමද කරගෙන යන්න ඕනේ. ඔව් මෙහෙම මේ භාවනා කතා කියවනේ. ඔව් මොකද හේතුව දැන් මේ ධර්මාර්ගයේ ඉගෙනගන්න මේ භාවනාව තමයි ජීවිතය කියන්නේ. එහෙමයි. මොකද හේතුව මේ එයා හැමතිස්සෙම මේ අරමුණේ තියෙන සත්‍ය අපිට දහමට ආවත් නාවත් එයාට ඉතින් වැටහෙන්න පටන් ගන්නවානේ. පේන්න පටන් ගන්නවා. එහෙමයි. ඒකෝනේ එයාගේ සිත වෙන අරමුණක් පස්සේ දුවන්නේ නැහැ. සිතේ අරමුණක් එක්කම තමයි මෙයා හැමතිස්සෙම කාලය ගත වෙන්නේ. ඕකත් භාවනාවක් තමයි. එහෙමයි. ඒ වගේ මෙයාගේ සීලෙකුත් තියෙනවා මෙතන. මොකද හේතුව මෙයා සීල් කඩාගන්නේ නැහැ. මොකද හේතුව සීල් කඩාගත්ත කෙනාගේ භාවනාවක් කෙරෙන්නේ හිත විසිරෙනවා. හැමතිස්සෙම අරමුණපත් දුවනවා වැඩි. ඒකෝනේ මෙයාට සීලෙකුත් එතන තියෙනවම තමයි. ඒ වගේම මෙයා හැමතිස්සෙම තෑග්ග කියන්නේ හැමතිස්සෙම දීගත්ත ගමම ඉන්නේ. ඒ කියන්නේ මොකද මෙයා රැස් කිරීමේ උතන අරමුණක් නැහැනේ. හැමතිස්සෙම මෙයා අතහැරීමක් උතන තියෙන්නේ. එතන වගේ තුනම විතරක් වැඩිනවා හොඳේ. ඒ වගේම දැන් මේ ඉන්නස කියනවා දැන් මම මේ විදිහට මේ යා යුත්තේ කියලා. එහෙමයි. මේ ඉන්නස උතන මම ඔය හැමතිස්සෙම කියනවා මේ දේශන අහගෙන විතරක් ඉඳියත් ඇති මොකද යම් කිසි කෙනෙක් මේ මාර්ගයට එනවා. ඉක්තු කරනවා. මොකද හේතුව මේ අහගෙන ඉන්නකොට මේකේ තියෙන සත්‍යතාවය තමන්ගේ ඇතුළට ගමන් කරනවා ටික ටික. ගමන් කරනවා තමන්ගේ ජීවිතේ වෙනස් වෙනවා. ඒක හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ වෙනවා. ඒකෝර ජීවිතේ ටික ටික වෙනස් වෙවි යනකොට ඔය දහමර තමයි ඉක්තු කරන්නේ. ඊට පස්සේ දැන් ඒක ඉක්මනට දැන් අපි තව කෙනෙකුට අපි කමටහනක් දෙනවා. ඔය කමටහන මොකක්ද අපි මොකද හේතු කමටහන කියන්නේ අපි ෆයින් යන කෙනෙක් ඉන්නවා. එයාට උපකාරයක් විදිහට අපි වාහනයක් දෙනවා. එහෙම නැත්නම් බස් එක යන්න උපකාරයක් කරනවා. මොකක් හරි කරන ඒකට ගමන මොකද වෙන්නේ? ඉක්මන් එනවනේ. නේද? ඉතින් ඒ හින්දා මේ කමටහනේ කරලා ඉක්මන් වෙන්න අපි උපදෙස් දෙනවා යාට. එතකොට කමටහන කියන්නේ මග පෙන්නීමක් විතරයි මේ කමටහන කියන්නේ. හොඳේ? එතකොට නොයෙකුත් ආකාරයෙන් යම් කිසි කෙනෙක් මග පෙන්නනවා ඕකට තමයි කමටහන කියලා කියන්නේ. මේ අර වචනේ ලොකුට බරට ගන්න එපා. එතකොට මේ මග පෙන්නීම කරන්නේ මේ ඉන්න ඉක්මනට මේ ගමන යන්නේ. ඉවර කරන්නේ. හැබැයි ඒ වුණාට මේ හින්දා දේශනාත් එක්ක ඉන්නවා නම් හැමදෙස්සම දේශනාත් එක්ක ඉන්නවා කියන්නේ මේ ගමන ටික ටික හරි ගමනක් යෑමක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒක ඉක්මන් ගන්නයි කමටහන් දෙන්නේ. මේ දේශනාවලේ ලොකු බලයක් තියෙනවා. ඒකෙම ආනුභාවයක් තියෙනවා. ලොකු රහසක් තියෙනවා. ඒක යම් කිසි කෙනෙක් මේ දේශනා අහගෙන ඉන්නකොට යාගේ ජීවිතේ ටික ටික වෙනස් වෙනවා. වෙනස් නොවුනොත් එහෙනම් දේශනාවල වරදක් නෙමෙයි ක්‍රියාවේ වරදක්. එහෙමයි. මොකද හේතුව අවුරුදු ගන්න නෙමෙයි අපිට අවශ්‍ය කරන්නේ. යාගේ සිතේ වෙනස් වීම අපිට අවශ්‍ය කරන්නේ. මොකද හේතුව මේ ඉතින් මේ පුතා එක දේශනාවේ අහදී. මම ඒකට ඇහුවා. ඔව්. එතකොට එක දේශනාවේ පුතා ජීවිතේ වෙනස් වුණා නම් හරි පුදුම සතුටක්. ඔව් ඒක තමයි. එතකොට යම් කිසි කෙනෙක් කියන අවුරුද්දයි දෙකයි සමහරවිට මේ දේශනා අහනවා. තමන්ගේ ජීවිතේ වෙනස් වෙන්නේ නැත්තම් ඒක මොකද හේතුව දේශනාව වරදක් නෙමෙයි කෙනෙකුගේ ස්වභාවයෙන් තමයි තියෙන්නේ. ඒක තමයි. ඒක පින තියෙනවා නේ. අර කෙනෙක් මගේ එක පෙර මට උපවාසය ලැබුණ එක හොඳයි. මට අහන්න මට මේ ප්‍රශ්න අහන්න. මේ මම මොන පවද්ද කරේ මම මගේ කොනපරක වරදට මම වරදකාරී හැම වෙලෙම. මගේ මං හරි අවංකයි මම එහෙම වරදක් කරලා නැහැ. කිසිම දෙයක් එහෙම එන්සම්නස් මට එහෙම පෙර අකුසලයක්ද? ඔව් මෙහෙමයි. දැන් මේ අපි හැමදේම කියවනේ විපාකයක්. එහෙමයි. හොඳ මේ අපි ඇහැ ලැබෙන විපාකයක්. එහෙමයි. කන ලැබෙන විපාකයක්. නාසය ලැබෙන විපාකයක්. ඒතකොට මේ ආයතන පහම ලැබෙන විපාකයක්. ඒතකොට මේ සිත එකක් විපාකයක්. එහෙමයි. එතකොට මේ දහම කියන්නේ මේ විපාකෙටම දානවා නෙමෙයි. එහෙමයි. හොඳ දැන් මෙහෙන්නතෝ කිව්වා වගේ පෙර අතීතයේදී ඔය අපි සමාන කෑල්ල වරද නැතුව අපි වරද පටවනවා නේද නිකන්. දෝෂ ආරෝපණ කරනවා නේ. අන්න ඒක තමයි විපාකයක් විදිහට අනිත් පැත්තට එන්නේ.
ඊට තමන් මොකද තමන් නෙවෙයි. හැබැයි හැමදෙස්සෙම තමන් වර්ධකරුවෙක් තමයි හැමෝම සැක කරන්නේ, චෝදනා කරන්නේ, අපහාස ලක් කරන්නේ නේද? ඒක විපාක තමයි. හැබැයි ඒ වුණාට මේ ඉන්නත් මේ ආත්මයේදී අපි විපාක ගෙවෙන්න ගන්නවා මිසක් නව කර්ම රැස් කරන්නේ නැහැ. මොකද හේතුව ඒක විපාකයක් තමන් හඳුනාගෙන තමන් දහම් මාර්ගය අවබෝධ විපාකෙ ගෙවිලා යයි. හැබැයි නව කර්ම හදන්නේ. ඒකයි කියන්නේ මේක විපාකෙ දාන්නේ නැහැ කියලා. ඉතින් වෙන්නේ මිසක් මේවා මේ අල්ලගෙන බදාගෙන යන්න නෙමෙයි පින්නහන් සුවන්හත් මහන්නේ ඇත්තටම. ඔව් ඒක හරි. මොකද හේතුව මේ දහම නාවනකොට කිසිම දෙයක් අපි අත හරිනවා නෙවෙයි අත හැරෙනවා. එහෙමයි. හොඳේ අත හැරෙනවා. එතකොට පරිහරණය කරනවා පරිහරණය කරලා අත හැරිලා මොකද පරිහරණය කරන්නේ. එතකොට දැන් අපි අත හරින්න යනවා නම් අපිට වෙලාවට සිතිවිල්ලක් හදාන්න අපි ඕමනාවේ සෑම දෙයක්ම අත හරින්න යනවා අත හරිනවා. කොහෙද දැන් මේ අත හරින්නේ? ඒක සිතිවිල්ලක් හදාගන්නේ නේද? බලහන් ගියාස්සේ අත හැරපු දෙයක් නැහැ. බලනකොට ඔක්කොම අල්ලගෙන නේද? දැන් සමාජකයේ අම්මලා ඉන්නවා මේ ස්වර්ණ සමසීරම අත හැරලා තියෙන්නේ මේ ඔක්කොම දරුවන්ට ලියලා දුන්නා එහෙමයි. දැන් ඔය අත හැරලාද? දැන් දරුවන්ට කොපන් දෙන්නේ කියන්නේ? ඔව්. නේද? ඒක අමුගෙන් දෙන්න දෙයක් නැහැ නේද? ඉතින් අර ඉන්න ජීවිතුන් අර ඉන්න වෙලාවේ අර ලියලා දීලා ඉතින් අත හැගෙද කියනවා. කියනවා තමයි දරුවන්ට දීලා තියෙන්නේ. නේද? ඒ මගේ දරුවෝ කියලා අල්ලගෙන දීලා. එහෙමයි. ඒක අත හැරලා නැහැ. නෑ. ඔව් අර මේ පිට දෙන්න මගේ කියන කෙනාට අර මේක ඔව් ඒක පිටේ දෙන්න පුළුවන් නේද? නෑ ඒ මොකද තමන් මේක රවට්ටන වංචනික ධර්ම තියෙනවනේ. එහෙමයි. ඒ වංචනික ධර්මනේ තමන් රවට්ටනවා. ඒක අතාරිනවා කියන එක එහෙම නෙමෙයි. තමන්ගේ නමර තිබුණත් කමන්නේ. දරුවන් දුන්නත් නුදුන්නත් ඒක. يعني තමන් ඒක හිතින් අත ඇරිලා. එහෙනම් අතාරිනවා කියන සත්‍ය දකින්න ඕනේ. මොකද හේතුව මේ සිත හැදිලා තින්නේ සසරේ යන්නේ. එහෙමයි. මොකද සසරේ පැවැත්මට. ඒතර පැවැත්මෙන් දැන් අපි අතහැරියා කියලා කිව්වොත් ඒ පැවැත්ම. හරි? අල්ලුවා කියන්නේ ඒ පැවැත්ම. එතකොට මේ සත්‍ය දකින්න මොකද අන්න ඒක තමයි අතහැරින්නේ. අන්න ඒකයි. ඒතකොට මේ දහමට එන්නේ කියන්නේ මේක එයා තමයි හරිම නිවර්ති මාර්ගය යන්නේ. ඒක වහන්සේ අර දේශනා කරනවා මේ දැන් අර අපි මනෝ විඥානයේ මවාගත්ත දෙන්න පොඩි කාලේ ඉඳන් සිතුවිල්ලක් අල්ලගෙන ඒ සිතුවිලි ගැට ගහගෙන ඇවිල්ලා දෙයක් නේ අපි ඒ මනෝ විඥානේ මවාගත්ත දෙයක් නේ අපි සිහි කරන්නේ දැනෙන්නේ අපිට කියන හැබැයි සෙනෙහස මට මෙහෙම දෙයක් වෙනවා මට වෙලක් තියෙනවා මේ මම ඒක දැකලත් නැහැ මම ඒ සතියක් දැකලත් නැහැ මට මොකක් හරි තියෙද්දි සන්නහස මගේ හිතටම ඒක මැවිලා වගේ පේනවා මම කලින් දැකලත් නැහැ මෙච්චර මෙහෙම මගේ අතත් තරම් දිග තනිකර කළු පාට ඒ වගේගේ කළු ඉරි තියෙන මේ සර්පේ කොතන හරි ඉන්නවා මෙයා ඉන්නවා කොයි වෙලේ හරි මම දකින්නවා කියන එක ඒක මාසික වෙලේ ඉඳන් මගේ හිතේ තියෙනවා හැබැයි මම කවදාවත් දැකලත් නැහැ එයා උගේ නම දන්නේ නැහැ ඒ වුණාට සන්නහස ඇත්තට මේ මගේ හිතේ සිතුවිල්ල මම ආරාමයට යන්නේ එනකොට බලද්දී ඒ සතාම ඉන්නවා ඇතුළට එන්න. ඒ සතාමයි මගේ හිතේ ඒ නැවිච්ච සතාමයි. එතකොට ඒක කොහොමද සිදුවන්නේ මට එන්න දැනෙන්නේ? මෙහෙමයි. දැන් ඔය දැනෙනවා කියන්නේ දැන් ඇත්තටම අපි බාහිර දේවල් දැකලා දුක් දෙන්නවා කියලා කියන්නේ. මේ මං කවදාවත් ඒ සතා ඒක නෑ නෑ. දැන් මේ ඉන්නවාද දැන් මන් දිහා බලන්න දැන් ඔය කතා කරනවානේ. ඇත්තට මන් දිහා බලන්න ඔය කතා කරන්නේ. ඇත්තටම ඔය ඔබ වහන්සේ දැනෙනවා නිතර වෙන දිහා. හරි. ඒ බැලුවත් ඇත්තටම ඔබ මේ හින්දාට පිටත් බලනකොට මන් දිහා බලනවා. නෑ තමන්ගේ සිත දිහා බලලා නෑ කතා කරන්නේ. තමන්ගේ සිත දිහා බලනවා. ඊට පස්සේ දැන් තමන්ගේ සිතේ ඔයගේ යම්කිසි රූපයක් බැලන්න පුළුවන්. දැන් තමන්ගේ ඕනවන අද උදේ අම්මා ඉනවා කියලා කියමු ගෙදර. එහෙමයි. එනවා එක දැන් හිතේ තියෙනවා. ඇත්තටම මේ අම්මා ඉනවා. ඒක දැන් අපි පුදුමෙන් මම විතරපත් වෙනවනේ. ඇත්තටම මම අද හිතුවට මෙන්න අම්මා ආවනේ තවත්. කියලා හිතනවා නේද? නෑ අම්මා ආවත් අපි හිතලා තියෙන සිතුවිල්ලක් විතරයි. හොඳේ අපිට වෙනසක් තියෙන මොකද හේතුව ආයතන ගැටීමක් තියෙනවා මේ මොහොතේදී. ආවයි කිය. ඒකෙන් අපි සනාථ කරන අම්මා ආවම තමයි කිය. හැබැයි අම්මා ආවත් නාවත් අර උදේ හිතපු සිතුවිල්ලම තමයි අම්මා ආපු වෙලාවෙත් අපි දකින්නේ. එතකොට දැන් මෙහෙම නැන්සේ දැන් ආරාමයට යන්න කලින් සතේක රූපය දැක්කනවනේ. ඊට පස්සේ මම එහෙම ඒ සතා දැකලත් නෑ කවදාවත්. ඔව් හරි. ඒක දැකලා නැතොත් ඒක සිතිවිල්ලක්නේ පහලෙන්. මොකද හේතුව මම කිව්වනේ මේ ඉන්නත් මේ අපේ ඇහැ කියන්නේ විපාකයක් කියලා. එහෙමයි. ඔය කන කියන්නේ විපාකයන්නේ. ඒ වෙලාවේ යාර දකින්න තියෙන විපාකයක් ඒක. හොඳේ ඊට පස්සේ යාට ඒක දකින්න තියෙන විපාකයක් සිතිනුත් ඒක දකින්නවා. ඇත්තටම ආයතන කම්පණය වීමනුත් දකින්නවා. විපාකයක් නිසා. හරිද? එතකොට ඒක අපි බාහිරින් අපි හිතනවා මම හිතපු සතාවනේ මේ දැන් ඇත්තටම මේක කුටියෙන් දැක්කේ කියලා ඒක මවිත වෙන දෙයක් නෑ හොඳේ. මොකද අපි හිතේ යම් කෙනෙක් හීනෙකින් බය වෙනවා කියමු.
එයා දවල්ට බය වෙනවා. මොකද මෙයා මේ විපාකයක් නේ ගෙවන්නේ. ඒ කියන්නේ පෙර අතීතයේදී මෙයා කාට හරි අනුගමනය කරලා තියෙනවා. ඒක විපාකයකද හැමදෙස්සෙම බය වෙවි ගැසි ඉන්නවා. නේද? දැන් සත්තු හරියට බයෙන්නේ ජීවත් වෙන්නේ. නේද? හරියට කෑමක් ගන්න බයෙන් ඉන්න. වතුර ටිකක් බොන්නේ බයෙන් ඉන්න. ඇයි ඒ? තව කාටද අනුගමනය කරමින්ද යත් බයෙන් ඉන්නේ. හොඳේ. ඉතින් ඒ වගේ දැන් මෙහි නිරාද දැන් ඔය කිව්වත් දැන් අතර සතා කුටි ඉස්සරහින්ද මෙන්න කලින් මේ විදිහට අපි හිතෙන් දැක්කා. මොකද හේතුව ඒ වගේ දෙයක් දකින්න විපාකයක් තියෙනවා. සිතිනුත් දැක්කා. ආයතන කම්පන වල ඒකුත් දැක්කා. ඕකේම අවිතර දෙයක් නෑ මෙන්න. ඒක සාමාන්‍ය දෙයක්. හොඳේ දැන් අපිට මේ දකින්න මේ ඡාය රූපයක්ම විපාකයක්. හොඳේ දැන් සමාන රූප දිනවා අපිට දකින්න කැමතිම නෑ. මොකද හැමදාම දකින්න තියෙන්නේ ඒකමයි. ඇයි ඒ විපාකයක්? සමහර රූප දින දකින්න හිත පිනා යනවා. පිනක් වෙනස්සේ. මොකද ඒක විපාකයක්. එහෙම. එතකොට මේ විපාකයක් හැමදෙස්සෙම ගෙවෙනවා මෙන්න අපිට. ඒක මේව මවිතේන දෙයක් නෙමෙයි හොඳේ. ඒක සාමාන්‍ය ස්වභාවය ඒක ඉතින් හිතන්නත් එපා. අපි හිතන්නේ ගොතේම ඊට පස්සේ මොකද විපාකේ තව නවකරු හදා ගන්නවා ධර්මයෙන් පිටපයින්නවා. ඒ සිතේ මායාවට අපි විශ්වාස කරන දේ යන්නේ මට එහෙම දෙයක් උනේ කොහොමද? මෙහෙම දෙයක්. ඇත්තනේ මට මේක පෙවුනේ. අන්න ඒකට අපි වැඩි බලයක් දෙනවා. කොහෙද බලයක් දෙන්නේ? සිතට. මායාවට. නේද? ඒක ඉච්චන අවශ්‍ය දෙයක් නෑ. ඒක ඉච්චන අවශ්‍ය කාරණාවක් නෙමෙයි. ඒක විපාකයේ ඕනෙත් කියන්නේ මේ සෑම මොහොතකම මොකද දකින්න සෑම රූපයක් නම් කාර්යන සාධන ඔසේන විපාක හේතුවම තමයි දැන් සමාජ කයිනෝ කාන්තාවක ජීවත් වෙනවා. මොකද මේ විපාකය දැන් මෙහි ආවත් එයාට ඉන්න බෑ. යන්න බදන්නේ ඔය කාන්තාවකටම. ඒක දැන් ස්වභාවයක්. නේද? ඉතින් ඒ හින්දා ඒ ස්වභාවයට අපි හැදගෙන තියෙනවා. ඒතුළ මේ අපේ මේ ශරීරය හැදෙන්නේ ඒක තමයි. මේ සමාජ කයිනෝ මේ හොඳට කන්න බොන්න තියෙනවා. ඒක කන්න බෑ. ඇයි විපාකයක් මේක වන්නේ. අඳින්න තිබ්බ. අඳින්නවත් අඳින්න බෑ. ඇයි ඒ? මම දැකලා තියෙනවා. ඔව් ඒක නෑ. මේ හොඳට අඳින්න සල්ලි තියෙනවා. නම්මල තියාගෙන ඉන්නවා අඳින්නේ. අඳින්නේ නෑ. ඊට සේවා ගන්න බුල්ලෝ ගන්න විනාශ වෙනවා. ඔව්. ඒ මොකද විපාකයක් නෑ ලස්සන දලා ඉන්නේ. ඒක කියන්නේ පිළිවෙල එකතු කරන පින්දහම් කරන්න කියන්නේ ඒකයි. දැන් සමාජයේ ඉන්න මේ සල්ලි දෙන මේ තනි කර මේ තනියේ ඒ කියන්නේ පාළුවේ මේ විශාල ගේක අර දීපල වස්තු රැකගෙන ඉන්නවා. ඇයි පිළිවෙල රැස් කරගෙන පින්දහම් කරන්නේ නෑ තනියෙන් කරපුවා. තනියෙන් කරද්දී විපාකයක් තියෙනවා තනියම බුද්ධිය දෙනවා. ඇත්තටම කියනවා දැන් මේ විපාකයේ හොඳ නම් යාට පිළිවෙලක් තියෙන්න ඕනේ ධනයක් තියෙන්න ඕනේ හැමදේම තියෙන්නේ නෑ. ඔය ඒක කියන්නේ පිළිවෙල එකතු වෙලා පින්දහම් කරන්න තියෙන වටිනාකම ඒක. අර තනියෙන් පින්දහම් තනියෙන් තමයි බුද්ධිය දෙන්නේ. ඊට පස්සේ ඒකත් යට එපා වෙනවා. කලකිරෙනවා. මෙච්චර ධනයක් තියලා මෙච්චර දේවල් දෙන්නත් මට කවුරුත් නෑනේ. ඊට කලකිරෙනවා. ඒක කලකිරෙන බුද්ධ ආපහු එයා ඊට පස්සේ අරව කරන්නේ නෑ. ඊට පස්සේ ආපහු පල්ලෙහාට වැටෙන්නේ. ඒකයි වෙන්නේ. ඉතින් ඒ හින්දා ඒ මෙහෙම ස්කීම් දේවල් ඉතින් ලොකුට හිතන්න එපා. මොකද ඒවා සාමාන්‍ය දේවල් විතරයි හොඳේ. සමහරවිට හීන දැකලා හරියට බය වෙනවා. ඔයන්න මම මෙහෙම හීනයක් දැක්කානේ. මට එහෙම වෙන්නේ නැහැ. සමහරවිට හීන සැබෑ වෙනවා. කවුරුද එයාට අනුතරක් වෙනවද හීනෙන් දකින්න. පහු දෙනවා එතරම් වෙන අනුතරක් වෙනවා. ඒක නෙයි. ඒ කියන්නේ නෑ විපාකේ දෙන්න ආවා. මෙයා නිදිනේ. දී ගන්න බෑ. ඒක පෙන්නලා විතරක් යනවා. දවල් මෙයාට දී ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අන්න දෙනවා. ඒක සැබෑවෙන්නේ නැද්ද? වෙනවා. මොකද වෙලාවම රෑ ඒතර මෙයා නිදි. මෙයා ආයතනික අසවන්නේ නේ එහෙම වෙන්න. දෙන්න බෑ. ඒක සීලෙන් පෙන්නලා යනවා. දැන් අපිට විපාක කොහෙද දෙන්නේ? විපාක දෙන්නේ. මේ ශරීරෙද? සිතට. දැක්ක නේද? සිතට විපාකයක් දෙන්න එක සම්පූර්ණ නම් එයා නිදි හින්දා ඒ හීනෙකින් පෙන්නලා ගියා. දවල් ඇහැරලා ඉන්නවනේ. ඇහැරනකොට මේ ආයතන අපේ එහෙම වැඩ කරනවනේ. ඊට පස්සේ කයට දෙනවා ඒත් කොහෙද විපාක දෙන්නේ? සිතට උද. නිසි ආකාරයට විපාක දෙනවා. ඒකයි. එහෙනම් දැන් මේක විපාකෙන් දානවා නෙමෙයි හොඳේ. නැත්තම් ඒකත් අපි දෘෂ්ටියක් වෙනවා. විපාකෙන් දාන්නේ විපාකෙන් තමයි මේ ගෙවෙන්නේ. සෑම මොහොත විපාකෙන් තමයි ගෙවෙන්නේ. හැබැයි නව කර්ම හදාගන්න යන්නේ නැති වෙන්න අපිට පුළුවන් මේ මාර්ගය තුලින් අපිට පිටක් ලබන්න. ඒකයි කියන්නේ හොඳේ. මම ඉනිට ඉන්න ගමන් ඒකට මම දැන් ආරම්භ කරද්දි මම ඇහෙන්න ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහගෙන දාගෙන තමයි ඒක කන්දීගෙන තමයි හැම වැඩක් මොනක් කරන්නේ. ඔබ වහන්සේ ඇත්තට මට හරි සතුටුයි මෙතන පැමිණෙන අවස්ථාව. මේක කතා කළාම නැද්ද කලින්? නැහැ සම්මාස මම කතා කරලා මෙතන මේ දේශනා මොකක්ද හම්බුනේ? නේස් අර කුරුණෑගල
ඉතින් සන්නාස මම ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට ඒ වගේ නිදුක් නිරෝගී බල ලැබෙත්තා දීර්ඝායුෂ ලැබෙත්තා ඒ වගේ ඔබ වහන්සේට දැකලා යෝධ ශක්තිය ලැබිලා තවත් මේ වාගේ මේ කටයුතු කරගෙන යන්න ලැබේවා කියලා ඒක ප්‍රාර්ථනා කරනවා. හොඳයි යහපත මේවා හොඳයි තෙරවසන්නයි දේශන අහනවා ස්වාමීන් වහන්සේලා අවුරුදු දෙකමාර ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම කතා කරා දේශනා මාස දෙකක් වගේ අහනවා ස්වාමීන් වහන්සේ බෝල්ලා අර අවස්ථාවක් හම්බුණා කතා කරන්න ඒක ස්වාමීන් වහන්සේ මට කිව්වා සිහියෙන් ඉන්න කියලා කමටහනක් දුන්නා මට මම ඊට පස්සේ සිහියෙන් ඉඳලා බලාගෙන කමටහන කරා ස්වාමීන් වහන්සේ ඒකවල මට පොඩි දැරද්දක් නැත් ඒක තේින්න ගත්තා ස්වාමීන් වහන්සේ ඒ වුණාට එක වෙලාවකින් මට ලොකු තරහ යන සිද්ධියක් කළා. මට ලොකු තරහක් ආවා ස්වාමීන් වහන්සේ වෙලාවේ. ඊට පස්සේ මට ඇතුළේම කෙනෙක් ආයි කියනවා ස්වාමීන් වහන්සේට නම් පොඩික් උඩ නැති දෙයක් නෑ නේද? ඇතුළේම මට ආවා. ඊට පස්සේ අර හරි සතුටක් ඇතිලා ඒ වෙලාවේ. ඊට පස්සේ මම හැමෝමත් එක්ක කතා කරලා ඒක ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ එක්ක නැතිලා ගියා. ඊට පස්සේ මට සතිය දවස් දෙකක් විතර වගේ තිබ්බා. ඊට පස්සේ ඒක ආයි එහෙම නතර වුණා. මේ ඊපස්සේ විකටම ගාමන නෙව ස්වාමීන් වහන්සේ විකටම ගාමන ස්වාමීන් වහන්සේ ඒ අහනකොට දැන් මට දැනෙනවා නිවීමක් තියෙනවා කියලා පොඩක් මට තරහ ගියේ දැන් තරහ යන ගතියක් නෑ ස්වාමීන් වහන්සේ ඒකත් අඩු වෙලා වුණා ඔව් මෙහෙමයි ඒක තමයි දේශන අහනකොට ජීවිතය දැන් වෙනස් වෙනවා ඒ වෙනස් වීම තමයි ඔබතුමිය කියන්නේ ඒක වෙනස් වෙලා වුණ ටික තාම තමයි කිට්ටු කරන්නේ. ඒක දැන් ඔබතුමිය කිව්වා දැන් යමක් කරනකොට ඇතුළින්ම මෙහෙම තියෙනවා කියලා. ඒක ඇතුළින් තියෙනවා නෙමෙයි මොකද වෙන්නේ දාම අහගෙන යනකොට ඇතුළට ටික 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 සාරය ගමන් කරනවා. ඊට පස්සේ මොකද සාමූහික ලෝකයේ යම්කිසි කටයුත්තකදී අන්න ඒ සිතිවිලි අපි වැරදි පැත්තකට යනකොට ඔක මෙහෙමයි කියලා හඳුනන දේවල් තමයි වෙන්නේ. ඔව් ඒකයි. ඒක කලින් මේ පිළිදේශනා හොග ස්වාමීන් වහන්සේ ඔව් ඒක අවුරුද්දකට විතර වගේ කලින් ඉඳලා ඊපස්සේ එන්නේ මට කමඩහලා දුන්නා අර 10ක් මමත් එක්කයි කියලා එහෙම බලන් ඉඳලා අර ඒක 10ක් පරතරේ බලන් ඉඳලා සාමිනාස් කමඩහලා ඊපස්සේ ඒක බලලා සාක්මා ඉවෙනිකාව දවස් 12 විතර වැඩමුළුවකට ගියා ඉන්නේ මොකද ඊපස්සේ මට දේශනා අහන්න දුන්න දවස් 3ම ඊපස්සේ මට දේශනා අහන්න බෑ ඇඟට දෙනවා ආයෙත් එක එක වේවා ඉන්න දේශාවිනාස කිරියව කියලා කොහොම හරි දේශනා එහෙම ඉන්නට දිගට බීම ඉඳගෙන එක විදිහට ඉඳගෙන කොහොම හරි දේශනා ඇහුවා. අහනකොට ඊට පස්සේ මට එක දවසක සාමිනාස තුන්වෙනි දවසේ වගේනකොට මට අර කය අපහසු ඔක්කොම නැති වෙලා කයක් නෑ වගේ වෙලා ඊට පස්සේ අර යන්නේ අර ඉතින් සාමිනාස සංකාර ස්වභාවයක් විතරයි කියන්නේ කියලා ඒක මොනම දෙයක්වත් නෑ නාම ඔව් ඒක ඒ සමතේ පැත්තට ගිහිල්ලා තමයි ඒක වුනේ. ඔව් ඒ සමාධිමත් මොකද හේතුව අපේ බාහිර තියෙන දේක් දැක්කත් ඇතුළේ තියෙන දැක්කත් දෙකම ස්වභාවය. ඊට පස්සේ සම්මාසමතේ දෙකේ ඇතුළේ මේක නැතිලා ගියා සාමනතර. සිප්පි ගලන අතර කරගන්න ස්වභාවය. ඔව් ඒ සමාධිය. දැන් ආයෙත් ඒ සමාහිතේ සාමනතර. ඔව් දැන් එහෙම භාවන නොකරන දැන් ඔයලා තියෙන්නේ. හැබැයි ඒක වෙනයි මේක වෙනයි. අරකට මේ මාර්ගේ නෙමෙයි හොඳ. එතකොට මේක කියන්නේ දැන් ඔතන දැන් ඔබතුමිය කිව්වනේ මොකද බාහිර යමක් කරනකොට ඇතුළේ දැනනවා කියන ඔතන සමාධියක් තියෙනවා. හරිද? ওই සමාධිය අර වඩලා ගත්ත එකක් නෙමෙයි. කලින් වඩලා ගත්තේ. ඇයි කිව්වනේ දවස් 3ක් ගිහිල්ලා පුහුණු කරා මෙහෙමයි කියලා. දැන් ඔතන එහෙම පුහුණු කිරිල්ලක් නැහැනේ. නිකම්ම නෙවෙන්නේ. ඔතන සමාධියක් ඔතන සිතිවිලි වාට වෙනවා. හොඳේ? හැබැයි ওই දෙක ඈ. ඕක මාර්ගයේ නිවැරදි මාර්ගයට එනවා. අරක මාර්ගයේ වැරදි මාර්ගෙන් පිටට යනවා. දැන් මගේ ළඟ ඉන්න අයත් අහනවා කොහොමද කියලා මේ වටවට ආවේ කියලා. ඔව්. ඔව් භාවනා නොකරනේ. ඒකයි මම කියන්නේ භාවනාවෙන් එන්න බෑ කිව්වේ ඒකයි. ඔය භාවනා නොකරයි ඔබතුමියෝ තියෙන වෙනස තියෙන්නේ. අර භාවනා කළානේ ගත්තේ. ඒක භාවනා කරන එක ඔය විදිහ ගන්න පුළුවන්. දෙකක් ඔය වගේ. මාර්ග දෙකක්. ඔව්. මම බදිලි සම්මාසික දේශනා දෙන්නේ. ඔව්. උන්වහන්සේ කතා කරා ළඟදී කතා කරා. ඔව් ඒකයි. දැන් ගොඩ කිසිසක ඒවා දෙනවා තාම සමහර ගන්නවා ඒක සමහර. ඔව් මේකයි ගොඩක් දෙනෙක් අපි හිතමු දැන් මේ අද මෙහෙ නෙමෙයි පන්සලට ආව පිරිසෙන් අපි ආවෝ හැමෝම කොහේ ගමන් කරන්නේ දැන් මේ ආවේ කියලා වුත් ඔක්කොම කියනවා නිවන් දකින්න. ඇත්තම ඇතුළේ තියෙන චේතනාව ඒක නෙමෙයි. කොහොම හරි ඊළඟ ආත්මේ ඉපදිලා පොඩ්ඩක් සැපවත් ජීවත් වෙලා ඒ හින්දා ඒවට අපිට අවශ්‍යයි. සීලය අවශ්‍යයි, දානය අවශ්‍යයි. හොඳේ. ඔය එක එක භාවනා ක්‍රම
ඒවත් අවශ්‍ය මොකද කෙලෙස් යටපත් වෙනවනේ. කෙලෙස් යටපත් වුණොත් තමයි කියන සුගති කියලා උපදින්නේ. හරිද? එතකොට ඒ කටයුත්තේ එයාගොල්ල සම්බන්ධ වෙනවා දානයට සම්බන්ධ වෙනවා. හැම එකම සම්බන්ධ වෙලා යනවා. හැබැයි අරමුණ තියෙන්නේ මොකද සසර යන්න නම් ඒකට හොඳයි ඒක. හැබැයි නිවන අවබෝධ කරා යන්න යා අනිවාර්යයෙන්ම ඒ කටයුතු සම්බන්ධ වෙනවා ගමන් ගුණධර්ම වැඩෙන්න ඕනේ. ඒ ඔස්සේ තමයි එන්නේ. අනිවාර්ය පොඩි වැඩක් කරලා ඉතින් දැන් ඉත දකින්නවා කරන්න පොඩි ඔය ගානේ. ඔතන සීලයක් නේ. ඔව්. මම ගියා කාර්යයක් කරන්න කාර්යයක් කියලා සම්මාස. දැන් ඒක දියුණු වෙනවා ඊළඟ වැඩි ගන්න නෑ. ඒක. දැන් ඒක ව්‍යාපාර නම් නේ අර කම්පටි වැඩ නම් ඒව කරන්නේ එහෙනම් ලොකුට හිතෙන්නේ නෑනේ. මොකද ඉතින් ඒක සත්‍ය දකින්නනේ. සත්‍ය දැක්කේ නැතුව තමයි ව්‍යාපාරිකව කම්පටිකම් කරලා දියුණු වෙන හදන්න ඉක්මනට නේද? වෙන ආකාරයකින් නේද? ඔව්. ඒකනේ. දැන් ඔව් ඒක. එහෙනම් දැන් දෙනවා මේ දහමනත් වල ව්‍යාපාර කරන්න පුළුවන්. ඒ වහෙන්නේ අනාථ විද්‍යාව සිද්ධ කරනවා හොඳම ව්‍යාපාර කටයුතු නේ. දැන් නැත්තම් මගේ දරුවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා හිතේ ඔහොම වෙනවද නැහැ එහෙම වෙන්නේ නැහැ. ඔව් නිකන් මේ ඒක දරුවත් එක ඉන්නවා ඉන්දියට අර ඉස්සර තරම් තද්ද බල විදිහට බැඳීම නැහැ. ඒකද බලකට આવොත් ගෙදරට යනකම් ෆෝන් එකේ දැක්ක වෙන්න ගන්න නෑ නෑ නිදහස ගිහින් ඒ සුවේ මතද කියන්නේ. ඔව් ඒක. දැන් ඔබද මේ ඉදිරියට අහගෙන යන බුදුන් දැන් ටික සාරේ තමයි අතුලට යන්නේ. එහෙම යනකොට තමයි අර භාවනාවෙන් නැතුව එයා සැනසීමකට වෙනවා. ඒ අර බුදුන් වහන්සේ කලින් සැනසීම ඒක භාවනාවෙන් නැතුව ඉන්නේ. හොඳේ. ඒ සැනසීම බුදුන් වහන්සේ දහම් පාඩම් තමයි ඒක ඒ සැනසීම දෙන්නේ. හොඳයි. හරි ඉතින් ඉතින් සර්ණස් නෑගල පන්දුවසනවල දැන් මාස 5ක් විතර වගේ තමයි දේශනා අහන්න වෙලා දේශනා අහගෙන යනවා හොඳට තේරෙනවා හොඳ සාමාන්‍ය නිවීමක් කියන ඒකෙන් තව ලොකු එකක් නෑ අවබෝධයක් කරගෙන යනවා මොකද කරගෙන යන්නේ යන දේශනා ඔව් දැන් ඔය අම්මා කියනකොට කරගෙන යනවා කියලා කියනකොට දැන් වයස කීයද? ඒක දෙකයි. කරගෙන යනවා කියලා කියනකොටම දැන් දේශනාවෙන් නෝ කිසි දෙයක් කරන්න යන්න එපා හොඳේ. මොකද හේතුව කරන දේ මම කියනවනේ. අම්මට ආයෙ මොකද කරන්න දෙයක් නැහැ හොඳේ. අහගෙන ඉන්න විතරයි ඕනේ. මොකද හේතුව කරන්න යනවා කියන්නේ අපේ සිතිවිලි නිසා අපි මේක කරනවා බලනවා මොකද්ද මේ කිව්වේ කියලා ආයෙ විමස ආයෙ යනවා. මොකද හේතුව අපි මනෝවිඤ්ඤාණ මාය මොකද්ද ගමනක යනවා. අහගන්නවා නෙවෙයි. දැන් අහනකොට මොකද ටික ටික මෙයාගේ හිත වෙනස් වෙනවා. මාර්ගයට කිට්ට වෙනවා. නැතුව අර අම්මා හැමදෙස්සෙම මොකක් හරි දැන් මේක ගලපන්න ගියොත් හිතන්න ගියොත් බලන්න ගියොත් මොකද වෙන්නේ? දහම් මාර්ගෙ පිටපයින්. තේරෙනවා කිව්වේ මේක තමයි. එතකොට යම් කිසි කෙනෙක් මේ දහම අහලා තේරුණාට මට වැඩක් නැහැ. යම් කිසි කෙනෙක් මේ දහම අහලා අර කිව්වා විදිහට ජීවිතේ වෙනස් වෙනවනේ. දැන් ඔය අම්මා කිව්වා තේරෙනකොට දැන් ඔබද මේ ඔය කියන තරම තේරෙනවද මේ දහමේ? ඔව් ඒ මට්ටමනේ. එහෙම නැත්නම් මේ දහම් පද ටික ඔක්කොම අල්ලන්න ඕනේ නැහැ. හරිද? අල්ලන්නත් බෑ. ඒක අපි යන්නේ දැනුම කියන්නේ. ඉතින් ඒ හින්දා අපි දැනුම කියන්නේ නැතුව අර යම් කිසි අර සිතිවිල්ලක් නෝ මෙහෙමයි කියලා දැනෙනවනේ. මේක හොඳටම ඇති. අන්න එතෙන්ට අපිට එන්න ඕනේ. එතනින් එහාට තේරුම් ගන්න යන්න එපා. ඒක ඔක්කොම සිතිවිලි විතරයි. ඔව්. කෙනෙක් නැහැ කියන එක තේරෙනවා. ඉතින් අර විතර මේ බාහිරේ අර කෙනෙක් නෑ කියන කතාව නෙමෙයි මේ කියන්නේ. අපි නෑ කිව්වොත් නැත්නම් අන්තයට යනවනේ. ඒකත් දෘෂ්ටියක් ඈ. ඉන්නකොත් ඉන්න අන්තයට යන එකත් දෘෂ්ටියක්. එහෙම එකක් නෙමෙයි මේ හේතුඵල ධම මේ හටගන්නේ මෙහෙම ස්වභාවික තමයි දැනෙන්න පටන් ගන්නවා. අන්නේ දැනෙනකොට තමයි අන්න ටික ටික කියන්නේ තාම මාර්ගෙ කිට්ටු කරනවා. නැත්නම් මෙතන කෙනෙක් නෑ ඔය කොහෙද යන්නේ මේ වෙන පැත්තක් යන්නේ. ඒක මාර්ගය නෙමෙයි හොඳ. දැන් නෑ කියලා අපි පෙන්නනවා තමයි. පෙන්නුවාට Tamanට දැනෙන්නේ මේ කතාව නෙමෙයි. නැත කතාවක් නෙමෙයි. නැත කියන්නේ අන්තයක් ඈ. තේනවා කියන්නේ අන්තයක්. ඔය අන්තෙ දෙකෙම විදිච්ච තැනක් තමයි මේ දහම කියන්නේ. එතකොට දැන් තමයි නැත කතාවක් නෙමෙයි. මේ හටගන්නේ මෙහෙම එකක් එක තමයි වැටෙන්න දැනෙන්න පටන් ගන්නවා. එහෙම එකක් තියෙනවා. ඒ හින්දා තේරුම් ගන්න යන්න එපා. අහගෙන විතරක් යන්න. ඔව්. හොඳයි තමයි. ඒක තමයි ස්වාමීන් වහන්සේ. මම කොහොමද වාරයේ පොලිසියට බහුණා කොටුවේ. ඔව්. ඔයම කතා කරලා තියෙනවද? ඔව් කතා කරා. මට මේ පිළිත් අහනවා වගේ දේශනා අහන්න කිව්වා. ගුණධර්ම දිනු කරගන්න කියලා කිව්වා. ඒක දැන් මම මාස 6ක් විතර බණ අහගෙන යනවා. සිතක් හැදෙන ආකාරයේ දැනුමකින් තේරිලා තියෙනවා. අර නිකන්ගිට වගේ මේ
එහෙම දැනුමක් කියලා මටම තේරෙනවා ඒක. ඒක විතර මම ඉන්නවා කියන එක දන්නවා. එතන ඉන්නට අවබෝධ වෙන්න නම් මෙහෙම දැන් ඔය අම්මට දැන් මම අර එදා උපදෙස් දුන්නාට පස්සේ ජීවිතේ වෙනසක් තියෙනවද? ඔව් එහෙම තියෙනවා දැන් මොන වෙනසක් තියෙනවද? තරහක් එනකොට දැන් ගෙදර ඉන්නේ මොනවා හරි ඒක මට දැනෙනවා. දැන් මට තරහ ගියානේ කියලා ඒක පොඩ්ඩකින් තමයි මතක් වෙන්නේ. නැත්තේ නෑ තරහ එනවා එනකොට මතක් වෙනවා. එතකොට මම තනියම ඉන්න දැන් මතක් වෙනවද මතක් කරනවද ඒ වෙලාවේ? මතක් වෙනවා. වෙනවා. ගෙදර තනියම නිවසේ ඉන්න තියනවා නම් හොඳයි කියලා මහත්තයයි පුතයි ඉන්නේ. ඒ දෙන්න ගෙදර නැති වෙලාවල මට බණ දේශනා වුණත් හරි පහසුවෙන් අහගෙන යන්න එහෙම හිතට ආසාවක් තියෙනවා. දැන් කවුරුත් ගෙදර නැති වෙලාව තමයි මට පහසුම වෙලාව කියන එක දැනලා තියෙනවා. තනියම ඉන්න තියනවා නම් කියන අදහස ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දේශනා අහගෙන යන්න තියෙන අවශ්‍යතාවය එතන. ඉතින් අර ඉක්මනින් මේ බණ මේ දේශනා අවබෝධ කරගන්න ඕනේ කියන අදහස තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ ඒක අතාරින්න. ඔය ඒක අතාරින්න. ඒක අතාරගෙන ආගෙන යනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මුලදෙන්න තියෙන අවශ්‍යතාවය නිසා තමයි යන්නේ. එහෙමලා තමයි මට දහම් දුන්නේ. එයාට පින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක කවදා හරි දවසකදී අවබෝධ වෙන ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයේ ඕ නෑ මේ වරදින්නේ නෑ මේ මාර්ගේ වරදින්නේ නෑ. මොකද හේතුව අම්මලයි මහගල යනවා නම් මේ අම්මලාට අනිවාර්යයෙන්ම අවබෝධ වෙනවා තමයි. ඒකත් මහ ලොකු පිනක් හොදේ අහගෙන යනවා කියන්නේ. දැන් ඔය අම්මා කිව්වනම් හොද කලාව වෙන්න හැම තැනකින් ඉඳ හැරෙති දේශන අහගෙන යන කැමති කිව්වනේ. ඒ කියන්නේ මොකද මේ දැන් අම්මා ගානට දැන් මේ මාර්ගය තමයි එන්න හදන්නේ. හරිද? ඊට අම්මා බලන්න අම්මට යහපතක් වෙන්නද බලන්න වෙනවා. ඒ හින්දා කමටන් කරන්න එපා කියන්නේ මොකද මේ සමාජයෙන් තමයි කමටන් වලට කරන්නේ යන්නලු සිතුවිලි යන්නේ. ඒක උදාම ඒක හරි භයානකයි. සිතුවිලි වලින් ගියොත් එහෙම යන්නේ නිවන වැහෙනවා. ඒ මොකද හේතුව ඔයා මේ කමටහන කියලා ඒක අල්ලගන්න සිතුවිල්ලකි. දැන් මෙතෙක් කල්ලාම අපි සසරේ ආව සිතුවිලි අල්ලගෙන. ඔව් දැන් කමටහන දෙන්න ගැඹුරු තැනක් මේ දෙන්නේ සාර්ථකව දෙන්නේ. අන්න ඒ අත්දැකීම එයා අපිට කියනවා අපි දන්නවා මෙයා අන්න කමටහන හොදලා කරගෙන යනවා කියලා. ඊට වැඩි දවසක් යනවා ඉක්මනට දහමට එනවා. සමහරක් අය ඉන්නවා මේ කමටහන් දෙනවා මෙයාට කරන්න යන්නේ සිතුවිලි. ඒ බෑන්ට නංගල කමටහන් නවත්තනවා. සමහර දුක හිතෙනවා. උදාහරණයක් කලින් කමටහන් දැන් මට කමටහන් දෙන්න මට මාර්ගෙට එන්න බැරි වෙයිද කියලා ඒගොල්ලෝ දුක හිතෙනවා. නෑ එහෙම කතා නෙවෙයි කියන්නේ. එයාට කරගන්න බැයි නම් ඒක නවත්තලා එයාට දහම අහගෙන මොකද ඒ ඇසීම නිසා එයා ලොකු වෙනසක් වෙනවා. ඇසීම නිසා. ඉතින් ඒ හින්දා ඒ අහන්න කියන මොකද හේතුව අම්මාට කරන්න ඕනේ කාර්යවල සේරුම්ගේ දේශනාවල් තියෙනවා. එක එක පැතිකඩවල මම දේශනා කරනවා. ඒ වගේ මම බලනවා තවත් මොනවද වෙනවද කිව්වේ නැත්තේ. ඒවත් ආයි බල ආයි ඒවත් වෙන මම කෙටි දේශනා විදිහට ඒවත් කරනවා. හරි මොකද හේතුව අඩුපාඩු තියන්නේම නෑ අපි. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ අහගෙන ඉන්නකොට මොකද නාන ටික මේගොල්ලෝ ජීවිත වෙනස් වෙනවා ඒක මාර්ගය තමයි ඉන්නේ. එහෙනම් අර අවබෝධය කියන සිතිවිල්ල වැටේ දාන්න. මොකද හේතුව අවබෝධ වෙන්න ඕනේ කියලා අපි හිතුවොත් හිතන්නේ සිතිවිල්ලේ. අපි ඒකම ඔළුවේ තියාගෙන අපි කටයුතු කරනවා නම් අම්මේ ඒක බලවත් වෙනවා, බලධර්මයක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපි නඩත්තු කරන්නේ මනෝවිද්‍යාවේ මායාවක්. ඔව් ඒ ස්වාමීන් වහන්සේ දැන් මේගොල්ලන්ට අනිත් හම්බුනාම කියනවා අවබෝධය වෙන්න ඕනේ කියලා අපි හිතන එක තමයි වැරදි. අඩුපාඩු. එතනම දහම වර්ධිනවා. එතනම වර්ධිනවා. ඔව් වර්ධිනවා. මොකද හේතුව කවුරුත් තමයි දහමට ආවේ අවබෝධ වෙන්න ඕනේ කියලා හිතලා නෙවෙයි හොඳේ. ස්වභාවයෙන් මේක එනවා. හැබැයි යම් කිසි වීර්යයක් තියෙනවා මේ මාර්ගය යන්න ඕනේ කියලා. නිවන් දකින්න ඕනේ වීර්යයක් තියෙනවා. ඒක හරි. හැබැයි වීර්යය තියෙන්නේ අපි කොහොමද මේ දහම් කාරණේ ඇතුළට කියලා ඇතුළ පරිවර්තන වීම සඳහා මිසක් අර අවබෝධය කියන සිතිවිල්ල නඩත්තු ගන්න නෙමෙයි කොහොමද? ඔව් ඒක ස්වාමීන් වහන්සේ මුල ගැටීමයි ඉතාමත් සංකෝචයි. ස්වාමීන් වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරන මුළු ලෝකයක් සනසන්නට අවස්ථාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරසන්නේ අමුතුම අපි බලන්නේ මම අම්බලන්තොලින් ඉන්නවා. හොඳයි. මම කලින් කතා කරලා තියෙනවා. මත් ඒක වල වැඩ කරන වෙලාවේ නාමල් උදා පාස්කෙන්නේ හරි. හරි දෙන්නම් කියනවා. හරි. ඔව් වැඩකින් තියෙනවා. ඔව්. ඉතින් මා දේශනා අහගෙන යනවා දැන් මේ වේදාන්තව මට දුන්නේ වෙලාවේ කොහොමද මගේ අර පිට විසිරෙනවනේ ඊට පස්සේ වැඩ කරනකොට ඒකට හිත පවත්වාගෙන කොහොමද පිට විසිරෙන කරගෙන යනවා. දැන් ගොඩක් අඩුයි. ඉතින් දැන් හොඳ අතර තියෙන ඉතින් තාම දැන් මම ප්‍රමාණාම සිල් සමාදන් යනවා. මේ තාම නවෝදයපත් තුනේ අවුරුදු 7 කදී ඔව් දැන් පොන්ද උදා ජීවිතේ වෙනසක් තියෙනවා පෙර දෙවියන් ගොඩක් ලොකු පරිවර්තන තියෙන ඕන මම ගොඩක් අනවශ්‍ය ජීවිතයක් නැහැ මම ඒ ඔක්කොම ගැටලා දැන් මොකද මට්ටමක ඉන්නවා ඉතින්
ඒ ටික මේකෙන් බලන ආගෙන ඉතින් වැඩ කරගෙන යනවා බැලුණා ඉතින් මේ මත්තම හදාගන්න. නෑ කමන්නේ ඒකනේ කමන්නේ. ඒ කටයුතු කරගෙන යන ඊට පස්සේ බුදුදහම සම්පූර්ණ වෙලා යනකොට මම දහමට කිච්ච කරනවා. සමාජයට කමඨහන දුන්න කරගන්න බැරි වෙනවා. සමාජයට මොකද හේතුව? එයාලා තව ටිකක් මාර්ගෙට එන බුදුදහම ටික සම්පූර්ණ කරන්න වෙනවා. ඔව් ඒතකොට කමඨහන දුන්න කියලා කරගන්න බැරින්නේ ඒකයි හේතුව නේ. ඔව් කමඨහන කරගන්න බැරුණා කියලා කලකිරෙන්න එපා. දහමට එන්න පුළුවන්. මම ගොඩක් ඉතින් දෙනවා ආවල් දෙනවා මේ කරන මේ වහන්න වහන්නතර කතා කරදරයක් කතා කරගෙන ඉන්නේ. ඒකයි. එහෙනම් දෙනවා. හොඳයි. ඉතින් තේරුම් අන්දාරිනාවේ බන්දුබා වෛද්‍යවරයෙක්. ඔව් හරි. මම තවසක් පොඩ්ඩක් කතා කරලා තියෙනවා. ඇත්තටම අපි හඳුනන්නේ මේ මම ධර්මයට ගැඹුරින් නමුත් මේ ලොකුවට දහම් අසන්න මම එහෙම ගියත් නැහැ. හැබැයි පාසල් වලට ඉරුදව අර එහෙම කරලා තියෙන පරිකාලේ ගන්න. පරිකාලේ නම් ඔය මල් පූජා කරලා එහෙම ගිය කෙනෙක්. හැබැයි අපි හඳුනන්නේ මම නම් කවදාකවත් හිතුවේ නැහැ මේ ආත්මේ කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කියලා. හැබැයි එකපාරටම මේ කියන්නේ අපි ආශ්‍රය කරන පන්සල් වලින් ඔය වගේ මම ධර්ම දේශනාවක් අපි අහලා නෑ. ඇත්තටම මම දාවේ වහන්සේට මෙසේජ් කළා මේවා මෙච්චර මේ අසිරිමත් ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේ කවුද කියලා ඇස් දෙකෙන් දැක ගන්න අපි හඳුනනවා. ඊට අමතරව වහන්සේ මට එදා කතා කරනකොට කිව්වා මේ අවදානේ ධර්මය අසන්න පිළිත් අහනවා වගේ අවදානේ නැසත් ඒ වගේම ජීවිතේ යම් වෙනස්කම් ඉස්සරහට වෙයි ඒක කතා කරන්න කියලා. හැබැයි ඉච්ඡර එහෙම වෙනස්කම් තාමුනේ නැහැ. නමුත් මට ආසාව තිබ්බා කවුද මේ වහන්සේ කියලා බලා ගන්න. අන්තික මම ආවේ ඒ හින්දාම තමයි වහන්සේ දැක්කා ලොකු ආසාවක් ඉෂ්ට වුණා කියලා මම හිතනවා. දෙවෙනි කරුණ අපි හමුදරනේ මේ පොඩි ගැටලුවක් තියෙනවා ඔබ වහන්සේගේ ධර්මයක් එක්කම මේ දැන් පොඩි ළමේ ඉපදුණාන් පස්සේ ඒ ළමයාගේ සිත ප්‍රකාශයයි ඊට පස්සේ එයා සිත් හදාන ලැබෙන කාලේ ඊට පස්සේ පාසල් කාලේ ඊට පස්සේ එහෙම ඇවිල්ලා වැඩිහිටියෙක් වෙලා ඒ ජීවිතය අවසන් කරනවා. එතකොට අපි හඳුනන්නේ ඒක සබහා ධර්මයේ නේද? එතකොට දැන් අපි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ සබහා ධර්මයට ඉතින් යන එකක්ද කියලා මට පොඩි ගැටලුවක් තියෙන එකක් පොඩ්ඩක් අපි හඳුනන්නේ මේ නිරාකරණය කළ දෙන්න. දෙවෙනි ගැටලුව තමයි මේ සිත හැදෙන හැටි දන්නවා හොඳටම. අර මෙතන කිව්වා වගේ ඒ ගැන අවබෝධයක් තියෙනවා. හැබැයි අපි හඳුනන්නේ මට මෙහෙම එකක් තියෙනවා. මම වැඩිපුර ධර්මය අසන්නේ මම ඩ්‍රයිවිං කරනවා. මම ඩ්‍රයිවිං කරනවා තමයි යන්නේ. මට හිතෙනවා සමහර තැනක ඔබ වහන්සේගේ ධර්මයේ මට දැන් දෙකක් විතර අහු වුණා. එහෙම දෙයක් කරද්දී ධර්මයේ අහනකොට අර 100%ක්ම ජීවිතේ ඇතුළට යන්නේ නැහැ කියන එකක් වාගේ එකක් අදහසක් මම ගත්තා. මොකක්ද ධර්මයේ ඒකත් මට පොඩ්ඩක් නිරන්තරණය කරලා දෙන්න. මොකද වහන්සේ යම් තැනක කිව්වා අම්මා කෙනෙකුට කොළඹියක් අරගෙන අත කැප වෙන වැඩක් කර ඕක අහනකොට අත කැපුණා නම් හරි අත කැපෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ කියලා කිව්වා. හරිද? එතකොට ඒක ඇත්තටම වෙන වැඩක් කර අපිට ධර්මය අහනකොට ධර්මය තේරෙනවා. අවධානයෙන් අහනවා. හැබැයි ධර්මය තේරෙනවා. හැබැයි ඒක අපිට යනවා අඩුගතියක් තියෙනවද කියලා පොඩ්ඩක් ඒකත් නිරන්තරණය කරලා දෙන්න. අනිත් එක අපි හඳුනන්නේ ගොඩක් ප්‍රශ්න වලට ඇත්තටම මේකේ උත්තර ලැබෙනවා. ඒ වගේම ධර්මයෙන් අහනකොට ගොඩක් ගැටලු වලට උත්තර ලැබෙනවා. ඒ වගේම මෙතෙන්දිත් මට උදේ ප්‍රශ්නයක් ආවා. ඒකෙන් මම ඉවර කරන්න. අර අපේ අම්මා කෙනෙක් ඇහුවා සත්‍ය ක්‍රියාවක් ගැන. එතකොට මට පොඩි ගැටලුවක් ආවා. අපි හඳුනන්නේ මේ දැන් අකුසල කර්මය අකුසල දෙයක් දිගටම කරන කෙනෙකුත් ඒ අකුසලයේ සත්‍යයෙන් මෙන්න මේ දේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරොත් ප්‍රාර්ථනේ ඉෂ්ට වෙනවද කියන එකත් ඒකත් පොඩ්ඩක් ගැටලුවක් සම්මානලාට ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. ඒක කරේ අපි හොඳට.
හරි මුලින්ම පැහැදිලි කරගන්න ඔබතුමා කිව්වනේ දැන් දරුවා පොඩි දවසේ ඉඳන් ඉපදිච්ච දවසේ ඉඳන්ම එනවා සිතිවිලි හදාගෙන එනවා. මේ මට්ටමෙන් තමයි. එතකොට ඕක ස්වභාවයක් නේ. ඒක දැන් මේ අපි අවබෝධ කරනවා කියන්නේ ඕක ස්වභාවයක් මොකක්ද දැන් මේක දිගේ වෙනස? වෙනසනේ ඕනේ අවශ්‍ය කරන්නේ. ඒකවල මෙහෙමයි. දැන් අපි පුරුදු කාලේ පළවෙනි සිතිවිලි හදාගත්ත පස්සේ අම්මා කියලා හදාගන්නේ දැන් නාම රූප දෙකන්නේ. ඒක නාම රූප දෙක හදාගත්ත දැන් අම්මා කියලා ගන්න අදහස ස්වභාවයක් නෙමෙයි. අදහස. හටගන්න නාම රූප දෙක. මනෝ විඥානේ. ඔව්. ඒතකොට නාමය රූපේ එකතු වෙලා හදාගන්න සිතිවිල්ල ඔන්න අම්මා කියලා ගන්නවා. අම්මා කියලා ගන්න අදහස ස්වභාවයක් නෙවෙයි. ආයි නාම රූප වලින් හදාගන්නවා සිතිවිල්ල. තාත්තා කියලා. අදහස ස්වභාවයක් නෙවෙයි. ඇයි මොකද හේතුව අපි දෙයකට අවස්ථා දෙකක් දෙනවනේ. නේද? ඊට පස්සේ නැන්ද මාමා කියලා සිතිවිලි හදාගන්න දැන් සිතිවිලි පහක් හදාගත්තා කියලා. හදාගත්තා දැන් මේ ස්වභාවයත් දැන් නාම රූප දෙයක් තමයි හදාගන්නේ. ඒක අපි පස්ස ආකාරයට අවස්ථා පහක් දෙනවා. මොකද ඒ ස්වභාවය? ඔක ස්වභාවය. ඒක අපි හැමදේම ඒක ස්වභාව ධර්ම නෙවෙයි. නෑ. ඒක ස්වභාවය නෙමෙයිනේ. අපි අදහසක් දෙනවනේ ලෝකෙට. දැන් මේ මගේ අම්මා. මේ මගේ තාත්තා. අදහසක් දෙනවනේ ලෝකෙට. දෙන්නේ හැබැයි නාම රූප දෙකකින් දෙන්නේ. ස්වභාවයෙන් වලින් හටගන්න නාම රූප දෙක. හැබැයි අදහස් පස්ස ආකාරකින් දෙනවා. නේද? ඒක දැන් ඔබතුමාගේ අම්මා කියනවා අපේ නැන්ද හරි ආච්චි කියනවා. එහෙනම් ස්වභාවයෙන් මටත් අම්මා වෙන්න බෑ. නේද? එහෙනම් මේ ඉතින් ඔක්කොටම අම්මා වෙන්න ඕනේ. වෙන්නේ නෑනේ. නේද? ඔබතුමාගේ ලොකු අම්මට එයා නංගි. නේද? තාත්තට බිරිඳ. නේද? එහෙනම් දැන් තේරෙනව නේද? එහෙම ස්වභාවයක් නෙමෙයි කියලා. ඒවා අපි හදාගත්ත දේවල්. එතකොට දැන් ඒකෙදි අම්මා කියලා මම ඇලෙනවා නම් ඕක දැන් ස්වභාවයක්ද? නෙමෙයි. දැන් ජීවිතයක අම්මා අපි ඉපදුනමස දැකලා නැත්තම් දැන් මේ අම්මා කියලා අපි කාටද ඇලෙන්නේ කියන්නකො? අපි හදාගත්ත කෙනා. නේද? හදාගත්ත කෙනා දැන් ඇලෙන්නේ. ඇත්තටම තමම බිහිකරපු අම්මා නෙමෙයි ඇලෙන්නේ. එහෙනම් හදාගත්ත අම්මාවන් හදාගෙන තියෙන්නේ සිතින්. යාමව හදාගත්තා නම් එයාට අම්මා කියලා ඇලෙනවා. නේද? ඒව ස්වභාවය නෙමෙයිනේ. එතකොට දැන් ස්වභාවයක් කියන්නේ මොකක්ද? අන්න ඒක හිතෙන්න ඉන්න ඕනේ. ස්වභාවයක් කියන්නේ මොකක්ද? එහෙනම් ස්වභාවයක් කියන්නේ නාම රූප දෙයක් තමයි හටගන්නේ. දැන් නාම රූප දෙයක් නැතුව අපිට ජීවත් වෙන්න බෑනේ. මාර්ගයට ආවත් නාම රූප දෙයක් හට ගන්නවා. මාර්ගයට ආවත් නාම රූප දෙයක් හට ගන්නවා. රහතන් වහන්සේලා නාම රූප දෙයක් හට ගන්නවා. ස්වභාවය කියන්නේ මොකක්ද? හට ගන්නවා නාම රූප දෙක. අම්මා කියලා දකිනවා. හැබැයි දැන් උනට ඒක එතනින් එහෙම අතන. අද උදේ සූත්‍රය දේශනා කරේ ඒකනේ. දැක්කොත් දැක්ක පමණින් දෙකේ මාත්‍රයක් විතරයි. අම්මා දැක්කත් ඉච්චනේ. ඒතකොට ඒකට අපි ඇලෙන්නේ නෑ, ගැටෙන්නේ නෑ, රාගයක් නෑ, තණ්හාවක් නෑ. අන්න ඒක ස්වභාවයක්. ඔන්න ඔය ස්වභාවයට පත් වෙනවා කියනවා ස්වභාවයට පත් වෙනවා කියන්නේ. එහෙනම් අතරක් නාම රූපයක් තමයි හටගන්නේ. ඒතර ස්වභාවය තමයි ඒකට අපි එතන ස්වභාවයෙන් කොම්පට ගිහිල්ලා මොකද ඒක අපි කල ඇලෙනවා ගැටෙනවා ඒක කෙලස් තියෙනවා. මේ දෙක පැහැදිලිද? ඔව්. ඒක ඔය දෙකක් ඈ. ඔව් නාම රූප හටගත්තට අපි වල නම් දීදී රූප හට ගන්නවා ඒක ස්වභාවය. ඒක ස්වභාවය. මනෝ විඥාණයෙන් අපි දෙන එක ස්වභාවික නෑ. දැන් ඔබතුමාගේ දරුවන්ට දෙන්න ආදරේ අනිත් දරුවන්ට දෙන ආදරේ දෙකක් නෙමෙයි. හැබැයි දරුවෝ නෙමෙයිද? දරුවෝනේ. නාම රූප වලින් දෙන දරුවෝයි. මෙයක් දරුවෝ මෙයක් දරුවෝ. ඒවල තමන් ප්‍රතිචාරේ එනස්නේ. ඒක ස්වභාවය නෙමෙයි. අන්න ඒක නෙමෙයි. හරි. ඊට පස්සේ ඔබතුමා දැන් මෙහෙමයි. දැන් අපේ සිත හටගන්න එක තැනක එකපාර. එක සිතයි හටගන්නේ. ඒ සිත තමයි එහෙට මෙහෙට පහින්නේ. දැන් මම ඔබතුමාට මේ කතා කරද්දී මේ මගේ සිත මාගාව හටගන්න ඒක ඔබතුමා ඉන්නවනේ එහෙම හටගන්න. ඔය ටික මාගේ මනසෙන් හටගන්න. එතකොට දැන් මේ සිත හටගන්නේ එකපාර එක සැරේ. ඔය අතර වල ඔබතුමා වාහනයක් පදවනවා කියනවා. වාහනයක් පදවනකොට ඔබතුමා එතරම් සිතක් නේ. බැරි වෙලාවක ඔබතුමා එතන සිතෙන් ඉවත් වුණොත් එහෙම වාහනේ පදවන්න බෑ. එහෙම අතහැරෙනවා. හරිද? මේ අල්ලන් ඉන්නේ කොහොමද? සිතකින්. සිතකින් අල්ලන්නේ. හැබැයි මේකට සමන් දෙනවා. එතකොට මෙතනටත් හිත පයින්නවා මෙතනටත් හිත පයින්නවා. එතකොට මොකද වෙන්නේ? දෙපැත්තට හිත පන්න නිසා අපිට ඇතුළට යන ස්වභාවය අඩු වෙනවා. හැබැයි පැහැදිලිව ඒක අපිට තේරෙන්නේ. මේක වෙන්නේ. ධර්මයේ දැන් අපි දුකයි ධර්ම දේශනාවක් මොකද ඒකමාරට ඇලින් කරනවා. මට මේ ධර්ම දේශනාව හොඳට තේරෙනවා. හැබැයි මම ගමනේ අවසානට
ගිහින් දැන් මෙහෙමයි. දැන් තීරණ කියන්නේ මෙහෙමනේ. අපි හිතමු දැන් ඔබතුමා එතනටත් පයින්නවා හිත මේ ඔබතුමාගේ වාහනේ පදවන තැනටත් පයින්නවා හිත. එහෙම යන්නේ. වේගෙන් දැන් බබයි. ඒ වගේම ඉස්සරහට කවුරු යනවනේ ඒකත් දකින්නවා. ඊට පස්සේ කවුරු හරි පාස් කරනවනේ ඒකත් දකින්න ඔක්කොම දකිනවා. හැබැයි ඒව ගැන අවධානය අවසාන ගමනාන්තයට ගිහින්. හැබැයි අවධානය නැහැ කියන්නත් බෑ. අවධානය තියෙනවනේ. අවධානය නැත්නම් ඔබතුමා ගිහලා ඒක හප්පනවනේ. නේද? තියෙනවනේ. දැන් ඉස්සරහ එකපාරට එන වාහනයක් කරලා නවත්තනවා. ඔබතුමාට අවධානය නැහැ කියන්න බෑනේ. ඔබතුමාට අග්ගල් බ්‍රේක් කර ගන්නවනේ. අවධානයක් තියෙනවා. හැබැයි ඔබතුමා හිත එහෙට පයින්නවා මෙහෙට පයින්නවා. හැබැයි එහෙට බැන්නත් මෙහෙට බැන්නත් ඔබතුමා පයින්නේ මේ සිතනේ. දවල් දෙස. ඊට පස්සේ ඔබතුමා කියනවා හොඳට මට කාමරයක් තියෙනවා. ඇයි මොකද හේතුව? මේ අහගත්ත කාරණා අපේ හිතේ මතකයේ තියෙනවනේ. මේ මතකයේ තියෙන එක මානසිකාලය වෙලා තමයි අපිට වැටහෙන්නේ. හරිද? මම ඒක කියන්නේ මේක වටහා ගන්න යන්න එපා කියන්නේ මේකමයි. හරිද? දැන් ඔබතුමා පැයක එකමාරක දේශනාව මෙහෙම දෙයක් කිව්වොත් හොඳ මතකයක් තියෙනවා. දැන් පස්සේ හොඳට මතකයක් ඒකම හැමතිස්සෙම හිතේ දුවනවා. දැන් මේ දුවන්නේ අහගත්ත දේද හිතේ මවාගත්ත දේද? මවාගත්ත දේද? ඒක ඔබතුමාට උපකාර කරන්නේ නැහැ. ඒක හොඳයි සම්මුතියට ඔබතුමා නෙවෙයි කේන්ද්‍රයක් කරනකොට ඒ සැලසෙනකොට ඒක හරි. හැබැයි දහම් මාර්ග උපකාර කරන්නේ නැහැ. මොකද හේතුව? මවාගෙන මනසිකාරය කරනවා. මෙහෙම දැන් මෙතුමිය කිව්ව කර්මේ හරි. මොකද හේතුව දේශනා අහගෙන ඉන්දියා දැන් ජීවිතේ මේක වෙනසක් වෙනවා. අන්න ඒක හරි. මොකද ඒක ඇතුලින් දෙන්නේ. ඒක ඇතුලෙන් දෙනවා. දැන් ඕකත් ඇතුලෙන් තමයි දෙන්නේ. ඇතුලෙන් දුන්නට අර මවාගත දේවල් තමයි අන්න එළියට දාන්නේ. දැන් ඔබතුමා අපි හිතමු විභාගයෙන් තියෙනවා පාඩම් කරනවා කියමු. එතන ප්‍රශ්න පත්‍රයේ උත්තරේ දකින්න මේ ප්‍රශ්නේ කියනකොටම අර උත්තරේ එනවා. ඇයි මොකද ඒක පාඩම් කරන දේ එළියට දෙනවා නේද? දැන් මෙතනත් ඒකයි වෙන්නේ. මේකත් අර මතකයෙන් අපි ගත්තේ නිසා ඒක හැමතිස්සෙම දවසේම මතකේ තියෙන්න පුළුවන්. ඒ හැබැයි ඒක තමයි නරත්තු කරලා දෙන්නේ මොකද්ද? සිතිවිලි ටික. සිතිවිලි ඒකයි ළඟ. ඒතර මම ඒකයි කියන්නේ ඔබතුමා මේ මහාන පදවන්නේ නැතුව මේක අහගෙන ඉඳියෝ ඒ අහන් දහම් කාරණා මේ මොහොතේ සමාජයට ඇතුළට ගිහිල්ලා සිත පරිවර්තන වෙන්න පුළුවන්. හැබැයි වාහනේ පදවනලට උඩ සිද්ධිය වුණොත් අනුතරක් ඉන්නත් පුළුවන්. ඒ මොහොතේ ඒක පාට පිට වැටෙනවා අර චුම්තරව ප්‍රවාස සුවඳ වෙනවා. ඒක මේ ආයත සීරම කඩහැලන එක පාට. මේ ආයත අල්ලන්නේ කොහොමද සිදුවිල්ලකින් ඉන්නේ. ඒ තම්පරේ ඇතුලේ අනුතරක් එන්නේ. ඒකයි මම කියන්නේ මහානේ පදනකොට මේ යම් කිසි කෙනෙක් දහම අහගෙන ඉන්නවා වෙන කෙනෙක් පදනන කමන්නේ. තම වාල් යනවා. මම මේකට බැරිලා නම් අවධානය ගිහිලා වෙනවා අඩුයි. බැරි වෙලාවකට අවධානය ගිහිලා දහම් පදයකට ගිය ගමන් අන්න එක පාටම නැවතීමක් වෙනවා. ඒතකොට මේ ආයතන පහම පාට නැවතීමක් වෙනවා. මොකද හේතුව දැන් අපි මේ එකින් එකට පණිනවා. හැමතිස්සෙම පයින්නවා. ඇහැට පයින්නවා, කනට පයින්නවා, නාසයට පයින්නවා. අපිට තේරෙන්නේ. එච්චර වේගෙන්. මේ හිත එකතන තියාගන්න බෑ. පොඩි පොඩි පයින්නවා. හරිද? එතකොට දැන් අපි හිතුව නිදාගන්න දෙන්නත් තේන්තම අර සිතේ සිතිවිලි හදාගෙන හරි පයින්නවා. අර අපිට සිහින පේන්නේ. ඒකයි වෙන්නේ නේ. එතකොට අපි භාවනා කරත් ඒත් හිත බැලලා. කොහෙද? අරමුණක් අල්ලන්නේ අරමුණට බැලලා. ඊ අරමුණේ තමයි හිත බැලපත් කරන්නේ. ඒක තමයි සමාධිය. දැන් ඒක සිතක් නෑ කියන්නේ මේ කියන්නේ සිත අල්ලගෙන ඉන්නේ මේ අරමුණ. දැන් තියෙනනේ. එතකොට හැබැයි ওই කියන කිසිම තැනක අල්ලන් ඉන්නේ තහම අවුල් කියලා. එතන කියලා සම්පූර්ණ දහස් වීමක් වෙනවා එක සෙනෙකෙදී. ඒ සෙනෙකෙදී දහස් වීමත් එක්කම පරිවර්තනයක් වෙනවා. අන්නේ පරිවර්තන වීමත් එක්ක සිහියක් නොනක් අවදීනවා. ඊට පස්සේ ඊළඟ පාරසිතිල් හට ගන්නකොට මෙතන දකින්න මෙතන මේකනික පොදාගෙන එක සෙනෙකෙදී දෙක කියනවා. ඒක ආයෙම නිදහස් වීමක් තියෙනවා. ඒකයි කියන්නේ සක්කාය දිට්ඨි පුදුනා කියන්නේ ඒක. සක්කාය කියන්නේ මොකක්ද? කන කියන්නේ ඇහැ කියන්නේ කාය. එතකොට මේක දිට්ඨිගතලා තියෙන්නේ. අන්න ඒකෙන් මිදීමක් වෙනවා. ඒකයි වෙන්නේ. ඔව් ඒක තවද එහෙම අවශ්‍ය. අනිත් ප්‍රශ්නේ ආවේ දෙන්නට පුරුදුකමේ අපේ ඉතලදී සත්‍යය කියන්නේ. ඔව් ආව්. දැන් මෙහෙමයි. දැන් එතෙන්දී දැන් ඔබතුමා කියන්නේ යම් කිසි කෙනෙක් නරක දෙයක් කළා ඒක සත්‍යයක් කියන්නේ. දැන් අපේ සිතට ඇත්තම ගත්තොත් ඔබ නරකයි හොඳයි කියලා දෙයක් තියෙනවා සිතේ. එහෙනම් දැන් අපි නේද මේක හදාගෙන තියෙන්නේ. ඒතකොට මේ අපේ පහළ වෙන්නේ මොනවද මේ සිතේලිනේ. මේ සිතවිලිට අපිට වෙන් කරන්න අපිට අයිතියක් නැහැ. සම්මුතියෙන් අපි හදාගන්නවා. හා සම්මුතියෙන් හදාගන්නවා. ඒකෝ මොකද කියනවා මෙයා නරක වැඩක් කළා මෙයා සත්‍යයක් කළා මෙයාගේ බලාපොරොත්තු ඉස්තුණානේ කියලා අපි හිතනවා එහෙම වෙන්නේ කොහොමද කියලා. නෑ එහෙම වෙන්න පුළුවන්. මොකද ඒක එයා කරපු කාරණාව සත්‍යයි.
ඒක හොඳ හෝ නරකද? ඔව් ඒක සත්‍යයක් නේ. නරක දෙයක් කරත් ඒක සත්‍යයක් නේ. බොරුවක් නෙවෙයි නේද? අපි ඈ ඔව් අපේ හැමෝම මේ මේක අකුසලයක් නෙවෙයි. පිනක් අකුසලයක් කියන්නේ දැන් මේමයි. දැන් අන්න අකුසල් දැන් මාර්ගයට ආවට පස්සේනේ. ඒක පවක් නේ. විපාකයක් නේ. හරිද? මේ විපාක වෙනම කතාවක්. කරපු කතාව සත්‍යයක් නේ. ඒක සත්‍යයන්නේ. ඒක දවසේ නම් බොරු කියන එක සත්‍යයක්මයි කිව්වොත් ඒක සත්‍යයක්මනේ. විපාකනේ ඊට පස්සේනේ. නේද? එයාගේ ජීවිතේ ඇත්ත කියලා නෑ කියලා කියනවනේ ඒක සත්‍යයක් නේ. නේද? ඒක විපාකේ නෑ ඊට පස්සේ නේ. නේද? එතකොට දැන් මේ පින්නට පවට විපාක දෙන කතාව වෙනම කතාවක්. මම මේ කියන්නේ සත්‍යයක් කියන කතාවන්නේ. දැන් ඕකට ඇවිල්ලා මේ විපාකයක් කොයි මේ සත්‍යතාවය කොයිද කියලා නෙමෙයි. දැන් අපි හිතමු දැන් මේ සත්‍යයක් කියලා කරනකොට ඕක අපි හිතන දැන් පින්නට තමයි ඕක වෙන්න ඕනේ. ඒක සාධාරණයිද? සාධාරණ නෑනේ. මේක පිළිතුර තමයි වෙන්න ඕනේ කියලා කිව්වොත් මේක සාධාරණ නෑ. මොකද හේතුව මෙයා මේ අරමුණක් අල්ලගෙන මෙයා සත්‍යයක් කියලා කරා. ඔක පිනක්කෝ පවක් කියලා එකක් දාලා නෑනේ. මේ අරමුණ මෙයා ඇපේට තියලා. මේ වැඩි කරගන්න හදන්නේ. නැද්ද? නේද? මේ අරමුණ ඇපේට තියන්නේ. මෙතෙක් කල්කවුත් ඉන්දියා මේක සත්‍යයේ බලේ. මේක වෙන්නේ කියලා මේක ඇපේට තියෙනවා. නේද? දැන් ඕකට අවශ්‍ය වෙන්නේ නෑනේ මේක පිනක්ද පවක් කියලා අවශ්‍ය වෙන්නේ නෑ. ඇපේටයි තියන්නේ මේ අරමුණ. ඒකයි වෙන්නේ. හැබැයි විපාක දෙන එක වෙනම කතාවක් යාළුවා. ඔව් අර පස්ත කාලේ අර විපාක දෙයි. මෙයා දුගතියයි. හැබැයි ඔයාලා මෙයා ඇපේට තිබ්බේ යාගේ තියෙන සත්‍යතාව. ඒකයි මේ කියන්නේ. ඈ? ඔව් ඒක හොඳ හෝ නරකද? බොරුවක් වෙන්නේ නැහැ. දැන් තමයි බොරු කියනවා හොඳ වැඩක් කරනවා. මම කවදාවත් බොරුවක් කියලා නැහැ කියලා මේ ඇපේට තිබ්බට හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. මොකද බයයිනේ. මොකද ආවා පව්. ඒවා විපාක වෙදී මම පින් කරපුවා තමයි කියන්න ඕනේ කියලා වටිනා කියන දේක් තමයි ඒක කියන්නේ යන්න. ඒක හරියන්නේ නැහැ. ඒව හොඳ සම්මුති පැත්තේ නේ අර ඉමිටේෂන් බඩු දෙන්නද කතරම් බඩු කියලා කිය කර ගන්නවා වගේ වැඩක් ඒක. ඒක වෙන කතාවක් හොඳේ. මොන දෙයක් තියෙනවනම් තියලා තියෙන්නේ ඒක අපි ඇපේට. ඇපේට තියන්නේ. ඒ ඇපේට තියෙන සත්‍යයක් කියලා. ඒකයි මේ කියන්නේ. ඒක පව් කුසල අකුසල ඕක මම ගාවන්න එපා. මොකද කුසල අකුසල හම්බෙන්නේ මාර්ගයට ආවට පස්සේ. ඔතන තියෙන පව හා පින. දැන් පවක් තමයි කරේ. ඒක විපාක ලැබෙයින් පස්සේ හැබැයි යාමනේ සත්‍යයක් කියා කරපු හින්දා අනේ බලෙන් අරක ඒ වුණා. මොකද සෝපානර්මේ ඉන්නේ බලයකට දැන් මේ බලයක් නේ. දැන් මුලඟ හමන්නේ බලයක් නේ. මේ ගස්වල ඒක හටගන්නේ බලයක් නේ. මේ කන බොන ආහාර වලින් අපි හැදෙන්නේ මොන බලයක් නේ. ඒ බලයට බලයක් නෙමෙයි අපේ තියලා ඒක බලක් ගන්නවා. බලය කර්ම විපාකේ කියන එක වෙනස් අර සත්‍ය ක්‍රියාවක මේකයි වෙනස්. ලයික් කරනවා මෙහෙම පෙල්ලෙනවා පාරට. ඒකට බලයක් විතර තව ලයික් කරනවා තිබ්බනම් මේ බලයට බලයක් තියලා තියෙන්නේ. ඒක මේක කෙලින් හිටිනවා. එන්න. ඒක මේ බලේ නැතුනට අර බලේ කන හැරෙයි. ඒකයි වෙන්නේ. ඒ අපේ නාම රූපත් එහෙමයි. මේ බල දෙකක් මේ හටගන්න. ඒ දෙක තමයි එක මොහොතෙන් කඩා වැටෙන්නේ සත්‍ය දෙකේ. ඒකයි. ඒකට අදාළ නෑ අර පව බින අදාළ වෙන්නේ නෑ ඒක. ඒක සසර යනකොට දෙන්න දේවල් ඒක. දැන් සමහරවිට දැන් උන්න ගලිකාවක් කියනවා. දැන් අපිට කියනකොට මෙයා ඒකාන්ත නිරියනවා කියලා. දැන් ගලිකාව රහත්තු නැද්ද? අම්බපාලි. නේ? ඔව්. රහත්තු නැද්ද? එහෙනම් ඔය කියන විදිහට ඒ රහත් වෙන්න දෙන්නේ නෑ. නේද? ඒකයි කියන්නේ සත්‍ය කියන්නේ වෙනම එකක්. එතකොට අර පව පින පාල දෙන්නේ වෙනම එකක්. ඔව් ඒකයි. දෙන්නේ තව එක ප්‍රශ්නයක් කියලා අපි දැන් අපිට ධර්මය අවබෝධ කරගන්න නම් අපි පිළිවෙතකට යන්න ඕන කියලා කියනවා. කියන්නේ ඒක පිළිවෙතක් කියනවා කරන්න. එතකොට ඒ කරන්න කියන්නේ ඒකේ ගුණ ධර්මات එක්ක අපි අර බාහිර අන්තේ කඩා ගන්න ඕන කියන එක ඔබ වහන්සේ දේශනා කරනවා. දැන් අපි අර සමහර ඒවා මේ අපිට අහිතගෙන වගේ ඒවා ක්‍රියාත්මක කරන්න යනවා. ඒක ප්‍රැක්ටිකලි යොදවන්න යනවා. ඒක හරිද කියලා. ඔබ තමයි කොහොමද යොදවන්නේ? දැන් සිත ගැන දන්නවා අපි හඳුනනවා. ආයතන දෙකක් කියලා මොනියන මායාව තමයි සිත හදන්නේ කියලා. හැබැයි ධර්ම මාර්ගයට යොමු වෙන්න නම් ධර්ම මාර්ගයට වැටෙන්න නම් ඒකමගේ අපි පිළිවෙතකට යන්න ඕනේ. ඒකේ අංක එක තමයි ගුණධර්ම පඩා ගන්න එක.
අංක දෙක තමයි මේ බාහිර අන්තය ගලවා ගැනීම. ඒ කියන්නේ මේ සියලුම දේ මගේ සිතේ තියෙන එකක් බාහිර වෙන එකක් නෙවෙයි කියන එක දකින්න එක කියලා මම හිතන්නේ. එතෙන්දී අපි සමහර වෙලාවට අර ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලදී කිසිනාට දෙන අර කමඨාන් අපි ක්‍රියාත්මක කරන්න යනවා. සමහර වෙලාවට එයාගේ ජීවිතේ දෙයක් කරන ගමන් කොහොමද අපි ආයතන පහට ඇත්ත පෙන්වන්නේ. හරි අනිත් වාගේ අපි ක්‍රියාත්මක මේ කරාට කමන්නේ. ඔව් මෙහෙම දැන් මම කියන්නේ මේ කමටහන කියන උපකරණ ධර්මයක් විතරමයි කියන්නේ. මොකද හේතුව ඔබතුමා වෛද්‍යවරයෙක් විදිහට ඔබතුමා ගොඩාක් ඉම්ප්‍රෙස් වෙන තැනක් උතන. අනිත් දැන් යහපත වෙනින් කරගෙන තියෙනවා. ඒ අතරින් ඔබතුමා ගොඩාක් ගුණධර්ම තියෙනවා. එතකොට ඔබතුමා කරන රැකියාව තුළින්ම ඔබතුමාට මේ මාර්ගයට යන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ මොකද හේතුව ඔබතුමා හැමතිස්සෙම තව කෙනෙකුගේ ජීවිතයක් බේර ගන්න උත්සාහ කරන්නේ. ගුණධර්මයක් නේ. නේද? ඉක්මනට ගුණධර්ම වැඩෙනවා. අන්න ඒ ගුණධර්ම වැඩෙනකොට ඔබතුමාට අර කියන කමටහන් කරන්න ඕනේ නැහැ. හොඳේ හැමතිස්සෙම ඔබතුමා බලන්න මුදලට එහා ගිය අර ගුණධර්ම වැඩෙන විදිහට කටයුතු කරනවා නම් අන්න ඉක්මනට ඔබතුමා මාර්ගෙ කෙට්ටු කරන ඔබතුමාට කමටහන් කරන්න ඕනේ. දැන් බාහිර අන්තය අභ්‍යන්තර අන්තය කියලා අන්ත දෙකක් තියෙනවානේ. ඕක දැන් අපි කෙනෙකුට කමටහනක් දෙනවා මෙන්න බාහිර මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා බාහිර කඩගෙන කමටහනක් දෙනවා. අභ්‍යන්තරින් නම් කමටහනක් දෙනවා. ඒ වගේ අභ්‍යන්තරින් දර්ශන කමටහනක් දෙනවා. දැන් මේ කමටහන් දෙන්නේ දැන් අපි හිතමු වෙන කෙනෙක් වෛද්‍යවරයෙක් නෙමෙයි. එයාට ඇත්තට ගුණධර්ම වඩාගෙන තරඟ නෙමෙයි ඉන්නේ. හරිද? හැබැයි යා කලින් ගුණධර්ම වඩලා තියෙනවා. පෙර අතීතේ. ඒතර මේ ගුණධර්ම හේතු වෙනවා දැන් මෙයාට දහම අවබෝධ වෙන්නේ නැහැ. හැබැයි මෙයාට පොඩ්ඩක් පාදලා දෙන්න. හොඳ අපි තුන් කාසියක් තියෙනවා පොළොවට යට වෙලා. ඔය කාසිය වටනකම නැහැ පොළොවේ යටලා තියෙන්නේ. එළියට අරන් පොඩ්ඩක් සූද්ධ කරලා මේක තමයි වටනකමක් තියෙන කාසිය නේ. අන්න ඒ වගේ තමයි. එතකොට සමාජයන්ගේ ගුණධර්ම තියෙනවා පෙර අතීතේ වැඩිලා තියෙනවා. වඩලා තියෙනවා. හැබැයි ඒවට දැන් මේක වෙහිලා තියෙනවා. ඒක ඒකට අපිට මතක ගන්න තමයි අර කමටහන් දෙන්න මෙතන. දැන් ඔබතුමා කියන උද්දේශ හැටියට ඔබ හොඳට ගුණධර්ම වැඩිනවා. ඔතන මම මයික ඔබතුමාගේ 10 විතර කහගෙන ඉන්නේ ඒක. මොකද හේතුව මම දන්නවා ඔබතුමා කමටහන් දුන්නා කරන්න අපහසුයි. රාජකාරී මට්ටමත් එක අපහසු නේද? ඉතින් ඒ හින්දා ඒ ඔබතුමා කරන රාජකාරී මට්ටමත් එක අපහසු. ඒ වගේ මේ රාජකාරී ඔබතුමා පුළුවන් තරම් ගුණධර්ම වැඩින අනිත්‍ය වෙනුවෙන් සමහරක් වෛද්‍යවරු ඉන්නවා මේ පින්දිල යන්නේ සමහර බෙහෙත් ගන්න අය එන අය ඔබතුමා දෙවි කෙනෙක් කියලා. අන්නේ ගුණධර්ම වැඩින කෙනෙක් කියලා. එහෙනම් දැන් ගුණධර්ම වැඩින විදිහට ඔබතුමා කටයුතු කරනකොට ඉක්මනට දාන්න දෙන්න. ඒකයි. හොඳයි දැන් හැම එකක්ම පේන්නේ නාම රූප වලින් හැදිලා මේ ඉවර වෙන ගතියක් තමයි දැන් සිිතේ තියෙන්නේ. ඔය ඒක තමයි දැන් මේ වෙලාවෙදී තර කැම දිහා බලලා ඔබතුමේ හිතුවනේ ඒ නාම රූප මේ දැන් ඔය එහෙම හිතනකොට දැන් අපිට මේක මෙතන අපිට සනාත වීමක් තියෙනවා. අර මම අර මුදී අර කිව්වේ අර චූටි දරුවට අර ගින්දර අල්ලනකොට සනාත වීමක් කියලා ඊට දැන් දරුවාට තේරෙන්නේ නැහැ මේ ගින්දර කියලා. හැබැයි අපෝ පිච්චු පිච්චු කියලා නේද? ටැට්ට දෙනවනේ. ඇයි මොකද හේතුව අර සනාත වීම හින්දා. දැන් උදාත් එහෙමයි. ඒ සනාත වීමක් තියෙන්නේ සනාත වීම නිසා යාට හැමදේම උදින පේන්න පටන් ගන්නවා. හැබැයි ඒකත් අපි මන විදිහට මායාවෙන් තමයි මේ සනාත වීමක් දිලා තියෙන්නේ. ඔව්. ඒතර විතරක් නිවීමක් තියෙනවා, සැනසීමක් තියෙනවා. ලෝකෙත් ගැලෙන්නේ නැහැ, අතහැරෙනවා. එහෙම බලන්න. ඔව්. ඒක ඔබතුමේ ඒකට වටිනාකමක් දෙන්න යන්න එපා. මොකද හේතුව අපි ධර්මයේ කියලා අපි උඩට මුලා වෙනවා. වංචනික ධර්මනේ ඕන. ඔව් වංචනික ධර්ම කියලා මොකද මන විදිහට මාය එක පැත්තකින් මෙහෙම අල්ලන්නේ කියනවා. හැබැයි යාගේ පැවැත්ම හරි. ඒක පැවැත්ම හරිනේ. මොකද මන විදිහට මාය නිදාස් වෙලා නැහැ. මේ නාම රූප දෙයක් දැනගෙන යා ගමනක් යනවා. නේද? යාගේ පැවැත්ම ඒකට කියන්නේ වංචනික ධර්ම කියලා. ඉතින් එහෙනම් ඒකට අපි අහුවෙන්න ඕනේ නැහැ. ඒක පැත්තකින් දාන්නකො. ඊටසේ එහෙම නැතුව කිසි දෙයක් නැතුව මුතුනේ නිවෙනව නම් අපත් එක්ක ගැටිලා ඇරිලා යන්න නැත්නම් නිකම්ම අතහැරෙනවා ඒක හරි. ඒක හරි. දැන් ඔබතුමිය යම් කිසි දේවල් වලට ඇලෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැත්නම් නිකම්ම අතහැරෙනවා නම් ඔයගේ හිතන්නේ නැතුව ස්වභාවයෙන්ම දේශන අහගෙන ඉන්නකොට එහෙම වෙනවා නම් ඒක හරි. ඇයි මොකද අරකට අහුවෙන්නේ නැහැ නාම රූපේට අහුවෙන්නේ නැහැ. දැන් උතර අපි බලන්නේ කොහොමද අහු වෙනවනේ. ඔය සනාත වීමක් කියනවා. ඔව්. ඒක වංචනික ධර්මයක්.
ඒක ධර්මය අහන්න. ඔව් ඒ බුදු මේ දාහගෙන යන බුදු තරදා කියව බුදු සේතු පිළිපදින්න. ඔව් අරක එච්චර ලොකුට බුදුගේ ගන්න යන්න එපා. මොකද හේතුව එහෙම බැලුවයි කියලා බුදුගේ යන්නේ ඒ සිතුවිල්ලම තමයි යන්නේ. හොඳයි ඔබතුමේ කොහෙද? මම කොබේගරි ප්‍රදේශයේ මට තමයි ධර්ම දේශන අහන්න දෙන්නේ. ඉස්ලාම් ඉඳන් මෙතෙක් වෙනදා සම්බවනේ. ස්වාමීන් වහන්සේ මම කලින් ලොකුවට ධර්ම දේශන අහලා තිබුණේ නැහැ. දහම් ලොකු කරුණු දෙච්චම තේරුන්නේ නැහැ. ඔබ වහන්සේගේ දහම හඳුනනකොට මට පැහැදිලි වුණා. හුඟක් වේවා. කලින් මම ගොඩාක් දැන් මගේ පුතාලා දෙන්නේ කිව්වේ. කමෙලෙන් මම එයාලා නිසා නිකන් මේගොල්ලෝ එළියට බැස්සත් කමෙලෙන් හිතේ ගින්නක් ඇති වෙනවා. මේගොල්ලන්ට කරදරයක් වෙන්නේ. එන්න පරක් වුණා. ලොකු ගින්නක් හිතේ තිබුණා. අසනීපයක් හැදුනොත් මම මේ හිතින් මවා ගන්නවා මේක බරපතල එකක් වෙන්න ඇති. මේගොල්ලන්ට හානියක් වෙයි කියලා මම ගොඩාක් හිතින් ගින්දෙනවා. මට මේ දහම් වහන්සේගේ දහම් ධර්ම දේශන අහන්න ගත්තට පස්සේ ඇත්තටම ඒව දැනුනේම නැහැ. අර හිත ඇතුලේ තිබ්බ වේදනාව ගිහින් නැතුව ගියා. ඉතින් ඇත්තට මේක ලොකු පහසුවක්. ඉතින් මට ටිකක් තරහ ගියා. දැන් මහත්තයා මොනවා කිව්වත් මට ඒක දැනෙන්නේ නැහැ. වෙනදාට නම් ඒකට දෙකක් තුනක් කියන්නේ ඉතින් එහෙම දැන් මොනවද කියන්නේ නැහැ. ඉතින් ලොකු සැලසීමක් තියෙනවා. මේ ටිකේ නම් ටිකක් දහම් දේශන අහන්න ටිකක් අපහසු වුණා. මමත් අර වැඩ කරන ගමන් තමයි ගක් වෙලාවට ඇහුවේ. අද මම තීරණය කරගත්තා වෙන වැඩ නවත්තලා එක දිගටම දහම් දේශනා අහනවා කියලා. ඇත්තටම මට ලොකු සැනසීමක් ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ සුවපත් වේවා. සියලු දෙනාටම ස්තුතියි. හොඳයි. හොඳයි නම් දිගටම අහගෙන යනවා. හොඳයි. ඔබ වහන්සේ පාද නමස්කාර. වසරක කාලයක් වගේ ඉඳලා ඔබ වහන්සේ ධර්ම අහන්නේ. මම ඉස්සෙල්ලා බුදු ධර්ම දේශනා ඉතින් ස්වාමීන් වහන්සේලා යනවා. ඊට පස්සේ වහන්සේගේ ධර්ම දේශනා අහනකොට මගේ දුක එක තැනක නිකන් නැවතුණා. අපි මෙච්චර කාලයක් මේ මොකද්ද කරේ මොකද්ද පස්සේ ගියේ මේ ඇයි මේ අපි මෙච්චර කාලෙ කියලා මම භාවනා මධ්‍යස්ථානවල හොඳට ගියා. ඒත් මට අර අවශ්‍ය දේ මට හම්බුනේ. දැන් වහන්සේගේ ධර්මයේ තමයි මට ඒ දේ එකපාරම නිකන් නැවතුණා වගේ වුණා. ඉතින් පස්සේ මම කිසි වෙන ධර්ම දේශනාවලට ගියෙත් නෑ, අහන්න ගියෙත් නෑ. ඊට පස්සේ ඉඳන් වහන්සේගේ ධර්මයේ තමයි අර ස්වාමීන් වහන්සේ කෙනෙකුට ධර්ම දේශනා කරන්න අර පාස්කරේ ඒ දේශනාව අනේ දේශනාව අහනකොට එදා මට ඇත්තටම නිකන් එකපාර මේ ඇඟ ඉඳි වැටිලා වගේ මොකද්ද මේ ඇත්තනේ මේ කියන්නේ කියලා මට ඒකනේ මේ ගණිත නැවතුණා වගේ වුණා. ආයි කිසි දෙයක් මට හොයන්න ඕනකම තිබුණේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ අර පාත්‍රයේ දේශනාව ඒ පාත්‍රයේ උපමා කරගෙන අර ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ ඒදා ඇත්තටම මේ සිත ගැන ඒ සිත ගැන පහදලා අරනකොට මේ මනෝවිඤ්ඤාණ මායාවේ අපි මේ හැමදාම මේ දේකවල මේ පස්සේ දුවලා තියෙන දැන් අවුරුදු මට වර්ෂ 54ක් වෙනවා. ඒ 54 මොන්ගලේ දෙන්නේ මේ දුවලා තියෙන මේ විඤ්ඤාණ මායාවට රැවටිලා යන කියන මට හිතුණා එකපාර මගේ ඇඟ පිළිවෙట్లా වගේ වුණා. මේ මෙච්චර කාලයක් ධර්මයේ කියලා මම මොනවද දෙන්නේ කියලා මට ඊට පස්සේ අවබෝධ වුණා. ඉතින් ඒ දායක මම වහන්සේට එක තැනක් කතා කරා. දැන් වහන්සේ මට කතා කරන්නේ මේ ධර්මයේ ආඥාවත අහගෙන යන්න කියලා මට උපදෙස් දුන්නා. ආයෙ මම කතා කරන්න ගියේ දැන් වහන්සේගේ මේ ඉතින් එන්න මට අවස්ථාවල මේ විස්කම හදලා දුන්නේ. ඔබ ඉන්නේ විශ්වාස කරන්නේ ඒ විදිහට තියෙනවා. දැන් මට ඔබ වහන්සේ ඇත්තටම දැකලා මට මේ මේක ඉස්සරහට පවත්වාගෙන යන්න අනුශාසනාවක් ලබා ගන්නත් එක්ක මම තේරෙනවා නිකන් මට දැනීමක් එනවා මේක මේ තරහසිත අතාවේ මේ කෑමක් කනකොට උනත් මේක හිතෙනවා මේක රසයක් මේ රසයේ කාටේ දිවට විතර නෙන්නේ මේක දැනීමක් නේ තියෙන්නේ සිතුවිල්ලක් නේ කියන්නේ එහෙම සිතුවිල්ල එනවා මේ අවබෝධ වෙනවා මේ සිතේ දැන් තරහසිතක් ආවත් ටග්ගාර ඒක එතනින්ම ඉම්ම කරගන්න අවබෝධයක් තියෙනවා. හරි ඒකයි. දැන් මෙහෙම දැන් දේශනාවත් අහගෙන යනවනේ. එහෙමයි. අහගෙන යනකොට ජීවිතේ ටික ටික වෙනස් වෙනවා. ඔව් ඒකත් සිහියක් තියෙනවා.
ඒ සීයා මරෝදේ මාය මටියු තෙමන් සීනියෝනේ. ඒ සීයා ආවත් ඒ තමයි විතර පෙන්නනවා. ඒකයි අර එදා සිද්ධියයි එකට කලබල වුණා හිතනවා මේකද මේ කිව්වේ කියලා. ඔව් ඒවට අපි එතකොට බලන්න තෝ සීයා තෝර කවුදලාද කියලායි බලන්න. ඔව්. ඉතින් ඒ හින්දා බලමු තව ඉස්සරහට. හොඳයි. ඒක තමයි. පිළිවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. ඔව් ඒක ඔබතුමා කොයි පළාතද? හැලියෝ ස්වාමීන් වහන්සේ මම අර ගෝබාණ්ඩ හදනවා කියලා වහන්සේට දෙපාරක් කතා කළා. අර ස්වාමීන් වහන්සේ කෙනෙක් දෙන්න. කිව්වල ස්වාමීන් වහන්සේ මට වහන්සේට මම දෙපාරක් කතා කළා. ඔව්. මම අර තැන් වල ගිහින් භාවනා කරන් එක එක කුම ඉගෙනගෙන මම පිළිප සමාධියට යන එක තමයි වෙන්නේ. වහන්සේ මට මේ අර බණ ටික අහගෙන ඉඳලා යන කමටහන ස්වාමීන් වහන්සේ මම හැමෝගෙම බණ අහලා ඔක්කොම කමටහන් කරන් යනවා කියන එක. ඔව්. ඉතින් ඒ වගේ මම අර ඉක්මනට ළඟට මම හැදුවා වැඩ. පොඩ්ඩක් වැඩි වැරදුනා. ඉතින් දැන් බණ ටික අහගෙන යනවා. බණ කියන්නේ ස්වාමීන් වහන්සේ මම දැනුම තියෙනවා මේ මම ගොඩක් කට්ටියට කියනවා ඒගොල්ලන්ට ඉතින් බණ අහනවා කොහෙන්ද මේක හොයාගත්ත පිළිගැටීමෙන් බණ අහනවා. ඉතින් මේ දැන් බණ ටික අහගෙන දෙවි ළඟලන්න යනවා ස්වාමීන් වහන්සේ. ඔව් ඒක හරියි. මොකද හේතුව අර ඔබතුමා දැනුමකට ගියොත් එහෙම උද මාර්ගේ මග හැරෙනවා. මොකද හේතුව අපි සිතිවිල්ලක් නරත්තු කරන්නේ. නේද? දැනුමකට යන්නේ නැතුව ඔබතුමා අහගෙන ඉතන ගියා නම් ඇති. ඉතින් මම ගොඩක් ඉන්න මම මේක කරගෙන යනවා. ඔය ඒක තමයි. හොඳයි ස්වාමීන් වහන්සේ. ඔව් ඒ විදිහට කරා. හොඳයි. හොඳයි හරි. පිළිවන් සර්ණයි. ඔබතුමා කොහෙද? මම බණ්ඩාරවල. බණ්ඩාරද? ඔව්. මම මේ වෙලාවේ දැන් කතා කරන්න කමක් නැද්ද? කියන්න බලන්න ඕනේ. මම දවසක් බණ අහගෙන ඉඳලා එකට විතර එකයි කාලෙ විතර අහගෙන ඉන්නකොට කසිතාලියාවේ තුනේකට වහන්සේ දේශනා කර ඉන්නකොට අම්මගේ කියලා නැතිවෙන දේශනා කර සිටියේ. ඒක මාගේ ළඟට අමුතු දෙයක් වෙලා මම වගේ හිතාගෙන අහගෙන ඉඳුණා ඉඳලා කඳුරේ කියලා ඒක අමුතු ආයෙත් තත්ත්වයකට ඉන්ටර්නල් ෆෝන් එක කියනවා ඒක මට සත්‍යයෙන් කරන බලමුකෝ කියන්නේ කියලා එහෙම තේරෙන්නේ නැහැ. එහෙම විනාඩි 7ක් 8ක් විතර තිබ්බා. 7ක් 8ක් විතර දිනෙක මගේ ලාභයට කියන ගන්නවා. ඉතින් කිසිම මේ ඉතලෙන්ම ඉඳලා ඊට පස්සේ පහුදවසේ නැගිටිනකොට මට හැමතැනම මේක අපාරුයි වගේ කනත්තක් වගේ එහෙම ඉන්නවා. අපාරුයි. තනියෙන් ඉන්න තමයි කැමති. කතා කරන එක මගේ අඩු වුණා. ඒ දවස් ටිකේ කතා කරන්නේ ගොඩාක් අඩු වුණා. ඊට පස්සේ මම ඉස්සෙල්ලා ස්වභාවයෙන් මට ඔද්දා සිද්ධියෙන් කලින් ගොඩාක් අනවශ්‍ය දේවල් කියෙව්වා. කියන සම්ප්‍රප්පලාප කියන්නේ ඒවා කිව්වා ඒවා දැන් නැත්තර නැති වුණා. දැන් තියෙන ස්වභාවය තමයි එදා ඉඳලා මම යනකම් මගේ මధుරක දරුණක් ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මේක බොරුවක් කියුණා ඒ අලුත ඒ කියවිච්ච වෙලාවේ මම ඒක නිවැරදි කරා සහ මට ඒ වෙලාවේ නිකන් අමුතු ලැජ්ජාවක් ආවා මං ගෙනම. දැන් තියෙන ස්වභාවයත් එක්ක මට දැන් පිටිවිලි එනවා ගාමිනාසේ කියන්නේ තරහද කියන්නේ ඒක පිටිවිලි කියන්නේ පිට වෙනවා. හැබැයි ඒව ඇතුළට යන්නේ උඩින් ඉස්සලා වගේ යන ගැටියක් තමයි තියෙන්නේ. එහෙමයක් තමයි. ඔව් හරි. මම ඔබතුමා එදා කතා කරන මොකද YouTube මොනවද? දවසක විනාඩි 10ක් හරි ආගෙන ඉන්නේ නේද? මම අද්දකින් ගන්න ඕනේ. ඔව්. දැන් ඒක කොච්චර කාලෙද ඔබතුමාට උසභාවය ආවේ? මේ මාසේ පොයට පහුදා වගේ නම්. ඔව්. ඒකෝට දැන් මාසෙට කිට් වෙනවා නේද? හරි. අපි ආයි ළඟන මාසෙත් ඔබතුමාට ආයි කතා කරමු. හරි? කතා කරලා ඔබතුමාට තියෙන අද්දකින් ටික කියන්නේ. අපිට අද්දකින් ටික බලමු. අර කියන උපදේශ ඒ විදිහට පිළිපදින්න. හරි? අපි ටිකක් අද්දකින් ටික බලමු. ඔව්. ඒක තමයි. ඒක සම්බන්ධයි. ස්වාමීන් වහන්සේ ඔබතුමා කියලාද? මම බණගොඩ. ආහා. මමත් දැන් මේ වෛද්‍යතුමා කියවා වගේ අවුරුදු දෙකක් විතර තිස්සේ බණ අහනවා. මම ගොඩක් වෙලාවට අහන්නේ මේ වාහනේ එනවනේ තමයි. දැන් පැය දෙකමාරක් තුනක් සමහරවල් වාහනේ එනවනේ. ඒකට බණ සමහරවල් දෙකක් විතර ඇහෙනවා. ඉතින් එහෙම මුලදී වගේ දැන් මට ඒක කියන්නේ ඒක අහන්න පටන් ගත්තට පස්සේ තේරි කියන්නේ ඒවා නැති වුණා. සහ වාහනේ කොච්චරද කිලෝමීටර් 300 400 ගියත් ඊට පස්සේ සාමාන්‍ය වෙනතරම් මහන්සි දැන් මහන්සියක් දැනෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එහෙම එළවගෙන ඉන්න ආපහු ඔෆිස් එකේ වැඩක් කරන්න පුළුවන්. දවසකට පැය 12 එක ප්‍රශ්නෙක දැනෙන්නේ නැහැ. එහෙම වැඩ කරන්න පුළුවන්. ඒ වගේම කේන්ති යනවා එහෙම මොකද එහෙමනම් ඉස්සරම අඩුයි. ඒකත් දැන් කොහෙත් නැහැ නේද? දැන් දෙකට එහෙම ඇලීමක් වගේ දැනෙන්නේ නැහැ.
ඒ වුණත් දැන් එළවගෙන යන එක්කොට අහන එක විතරයි තිබුණේ. මට මොළවදීම යන්තම් ඒ වගේ අර මේ එහෙම අත්දැකීමක් කියලා කියන්න තරම් දෙයක් නැහැ. මම වෙන විදේශ රටක ගිය වෙලාවක දැන් කට්ටිය ක්‍රීඩා කරන තැනට යනකොට මට නිකන් කට්ටිය පේන්නේ ඒ දවස්වල නිතරම හේත් නෝල් බණ අහන්න පුළුවන් නිතරම. ඉතින් දවස් සාමාන්‍යයෙන් බණ 3-4ක් වගේ තැහෙනවා හේදී. එතකොට එහෙම කට්ටිය ක්‍රීඩා කරන තැනට ගිහින් බලනකොට ඒගොල්ලෝ නිකන් රූපෙට වගේ පේන්නේ නිකන් යනවා පේනවා කට්ටිය. ඒ වුණාට අඳුර ගන්නවා කට්ටිය ඉන්නවා කියලා. ඒ පස්සේ ඒකටත් තිබුණා. ඒ දැන් එහෙම වෙනම වගේ අවබෝධයක් ආවයි කියලා දැනගන්න වෙන මොකුත් නැහැ. එහෙම අවබෝධ උනායි කියලා අර ඒ කියන්නේ නිසා කොහොමද දැනගන්නේ කියලා සැකයක් නැතුව දැනගන්න කියලා එහෙම එක්කුත් නැහැ. හැබැයි මට තේරෙනවා අදහසක් ඕන එකක් එනකොට දැන් මේකේ ගන්න දෙයක් නැහැ කියන එක තේරෙනවා. ඒ වුණාට මේ හරියටම මට එහෙම කියන්න බෑ ස්වාමීනාත් මේ ඔව් දැන් මෙහෙම දැන් ඔබතුමාට කොහොමද අර බාහිර ඉස්සර දේවල් අපි තුමා දෙන්න අපේ ඇලිලා යන දේවල් ගැටිලා යන දේවල් වලින් කොච්චර දුරට වෙනසක් තියෙනවද? ඒක ස්වාමීනාත් දැන් ඒ කියන්නේ කේන්ති යන දෙයක් නම් කොහොමද කේන්ති යාමක් නම් යන්නේම නැහැ. ඒ වගේම කැමති දෙයක් කියලා එහෙම විශේෂ කැමැත්තක් එන්නේ නැහැ. කෑම වර්ග වුණත් නැත්නම් වෙන ඕන දෙයකට එහෙම ආසාවක් එන්නේ නැහැ ලොකුවට. ඉතින් ඒකත් නම් ඉස්සරමට වඩා පොඩ අඩුනා බනහන්න ගත්තට පස්සේ තමයි දැන් තියෙන ස්වාමීන් වහන්සේ මේ අර කියන්නේ මහන්සි නැති ගතිය නිතරම ඒක තමයි විශේෂයෙන්ම දැනුණ අලුත්ම දේ. කියන්නේ එහෙමයි මහන්සි නැති ගතියයි අර මේ කේන්ති නොයන එකයි තමයි. ඔව්. මොකද හේතුව දැන් ඔබතුමා හොඳයි ඔබතුමා අර බාහිර ලෝකෙට වැටෙන සුබ ගොඩක් අඩුයි. ඔබතුමා සිතත් එක්ක හොඳයි නිතරම වගේ ඉන්නේ. ඒම සුබයි නැති. ඔව් ඒක තමයි. හොඳයි ඒක හොඳයි. මොකද හේතුව ඔබතුමාට අර බාහිර අපි මම කියන්නේ මේ අන්ත දෙකක් අපි හදාගෙන යනවා කියන්නේ. ඇත්තටම අන්ත දෙකක් නෑ හොඳේ. ඒකවල ඒවල අන්ත දෙකක් අපි හදාගෙන ඒවල අපි බලනවා මේව බාහිර අන්තෙන් ගලවලා අභ්‍යන්තර අන්තෙන් අරගෙන ඒ අන්තර නිදහස් කරන්න බලන්න. ඒක එහෙම කරන්නේ මේ ධර්මෙ දෙන්න ඕනේ හින්දායි. ඒ අන්ත දෙකක් පින්නලා ඒක අන්තයකට අරන් එයාව ඒ අන්තෙන් නිදහස් කරලා ධර්මෙ දෙන්න ඕනේ හින්දා. සැබෑම ලෙසම මේ එහෙම අන්ත කතාවක් නෑ නේ. ආටගන්නේ සිටිවිල්ලා නාමරූපයක් අටගන්න. එතකොට දැන් ඔබතුමාට අර බාහිර දේවල් අර ඇත්තටම ගිය ස්වභාවයක් තිබ්බනේ. මෙහෙමයි කියන. අන්න ඒක පොඩ්ඩක් අන්න මග ඇරලා තියෙනවා. හරි? මග ඇරලා තියෙනවා. සාමාන්‍ය දැන් උද්දෝෂිකත් එකයි. ඒක අර අපි ඇඟට මහන්සියක් අමාරුවක් පීඩාවක් කියලා අපි හිතනකොට බාහිර දෙයක් හේතු කරගන්නේ. දැන් ඒක හේතු වෙන්නේ නැහැ. අන්න ඒක පීඩාවක් නැති. තේරෙනවද? මහන්සිය තියෙනවා. හැබැයි ඒක සිතිවිල්ලකින් දෙන්නේ නැහැ මේක පීඩාවක් කියලා. ඒ හේතු ගතිය තියෙනවා. හැබැයි සිතිවිල්ලකින් දෙන්නේ නැහැ මේක පීඩාවක් කියලා. කොහෙන්ද දෙන්නේ? කිලෝමීටර් 200ක් අද ගියා හරි මහන්සි. ඇයි ඒ? කිලෝමීටර් 200ක් බාහිර ටිකක් අරගෙන තමයි සිතිවිල්ලට දීලා අන්න බාහිරත් එක්කම ගැට ගහලා තමයි අන්න පීඩාව එන්නේ. හැබැයි දැන් තියෙනවා බාහිරලා ගිය ස්වභාවයක් තියෙනවා පීඩාවකුත් තියෙනවා. හැබැයි ඒකට අර කිලෝමීටර් 200 ගේ කතාව නෑනේ. ඒක තමයි බාහිර. ඒක නෑ. අභ්‍යන්තර තියලා මහන්සිය මේ කායික අපහසුතාවය තමයි ඔන්න තමයි දැන් වඩා. ඒක අර මහන්සිය රැගල කියන්නේ ඒක. අර දෙක එකට පැටලුණාට පස්සේ ලොකු මහන්සියක් එනවා. මේ සමානකයින මේ අඩි 10ක ගිහින් නැහැ. බුදු මහන්සියක් මෙච්ච දුරක් ආවනේ කියනවා. මේ අඩි 10ක ගිහිල්ලා නැහැ. මොකද අර සිතින් එයා වැටිලා. මේ සමග කිලෝමීටර් ගානක් ගිහිල්ලා වැටලා නැහැ. මෙච්චර දුරක් ගිහලා ගත කරා කියලා එහෙම දැල්ලා නැහැ. ඉතින් ඒ හින්දා යා මොකද අර සිතින් අර වැටලා නැහැ. කායි පොඩි පීඩාවක් තියෙනවා විතරයි. ඒකයි ඒ කියන්නේ. ඒකෝ දැන් ඒක හොඳයි ඔබතුමාට දහමට උපකාර කරන ඔය යන ඒ ස්වභාවය. ඒක උපකාර කරනවා. මොකද හේතුව හැමතිස්සෙම බාහිර ලෝකෙට බාහිර සුභය අඩුවෙනවා. අඩුලා කියන දැන් ඔන්න දැන් ඔබතුමා දැන් සිත් ඔය මම කියන සිතමයි මේක සිතමයි එතනට වෙන්න ඕනේ කියන්නේ. අන්න එතන තමයි වෙන්නේ. ඊට පස්සේ පුළුවන් ඔබතුමාට කමටහන් දෙන්න ඒක ටිකක් පුළුවන්. ඔව්. ඔය සුභය තව ලොකු සැනසීමක් තියෙනවා. ඔව්. සැනසීමක් ඉස්සර වෙලේ සැනසීමක් 100ට 50ක සැනසීමක් තියෙනවා. ඉස්සර 100ක සැනසීමක් තිබුණ නැත්තම් දැන් 150ක සැනසීමක් තියෙනවා. ඒකයි. ඒක ඔබතුමාට දැන් වෙති. හොඳයි. හොඳයි. ඒක. පුරුණය කලින් ආවේ. මේක කලින් මම ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේට කතා කරලා තියෙනවා. මම හසුරෙන් අවුරුද්දක ඉඳලා ධර්ම දේශනා අහනවා.
මේ දේශනා පමණමයි ශ්‍රවණය කරන්නේ. ඉතින් හිතේ තියාගන්න බැරි ලොකු සතුටක් ලොකු සැනසීමක් නිවීමක් තියෙනවා. මේක කලින් හිතේ අර ඇලෙන ගැටෙන විදියට තිබුණු ස්වභාවයන් දැන් හොඟක් දුරට අඩු වෙලා තියෙනවා. 100%ක්ම නෙමෙයි. ඔය බොහෝ අය කිව්වා වගේ තරහ එන ස්වභාවය මටත් ටිකක් තිබුණා. දැන් හුඟක් දුරට ඒක දැනෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම එනකොටම දැනෙනවා. ඊළඟට දැන් බාහිරින් යමක් දකිනකොට ඒක හිතට දැනෙනවා නාම රූප කියන එක. හිතින් මුල් කාලයේ මම හිතුවා. නමුත් දැන් ඒක හිතන්න කලින් පාරේ වාහනයක් ගියා වුණත් එකපාරම මට ඒක දැනෙන ස්වභාවයක් තියෙනවා. හුඟක් ඒවත් කලින් ඇලුම් කරපු දේවල් තිබුණා, ආස කරපු දේවල්, ඒ දේවල් වලට තියෙන ලොකු බැඳීම හුඟක් දුරට නැති වෙලා කියලා මටම දැනෙනවා. මොකද මම දරුවෝ දෙන්නට ගොඩාක් ඇලිලා හිටපු අම්මා කෙනෙක්ට. ඒකකොට දැන් අර ඉස්සර පුතා හිම මතක් වුණත් හැට කඳුළු වෙන ඒ තරමට ලොකු දෙන්නකමක් තිබුණා. දැන් මට ඒක ටිකක් දොරස් වෙලා වගේ දැනෙනවා. හොඳටම මට මේක දැනගන්න අවස්ථාවක් ලැබුණේ ස්වාමීන් වහන්සේ මාස එකමාරකට කලින් මගේ අම්මා නැති වුණා. එතකොට මම හිතුවා කලින් මම හිතලා තිබුණා කවදා හරි මගේ අම්මා නැති වෙච්ච දවසක මට ඒක හුඟක් දැනෙයි. මට ඉන්න බැරි තත්යකට තියෙයි එහෙම කියලා. මොකද මම අම්මට හුඟක් ලැබිලා හිටියා. නමුත් ඇත්තටම මම හිතපු තරම්ම මට ඒක දුකක් දැනුණා. නමුත් අර ඇවිලි යන ස්වභාවය ආයි සිහි කර දුක් හිතෙන් දුක් වෙදින ස්වභාවය එහෙම එකක් තිබුණේ නැහැ. ඉතින් එතනින් මට එහෙම වෙච්ච එක ගැන මට හිතට දැනුනේ සතුටක්. ඒ කියන්නේ දැන් අම්මා නැති වෙච්ච එක නෙමෙයි. නමුත් ඒකට මම හුඟක් කනගාටු නොවීම පිළිබඳව මට ඇතිවුණේ සතුටක්. ඒ කියන්නේ මට හිතුණා මම ඇත්තටම එහෙනම් අර ඒ ලොකු ඇලීම කියන එකෙන් ටිකක් නිදහස් වෙලා කියන එක. ඉතින් දේශනා ශ්‍රවණය කරනවා. අර ගොඩක් අය කිව්වා වගේ ස්වාමීන් වහන්සේ මමත් වැඩ කරන ගමන් අහන්න පුරුදු වෙලා හිටියා. මම එතෙන්දි කල්පනා කළේ ඒ වැඩ කරන වෙලාවේ කාලය මට නිකන් හොද කලාවක් වගේ දැනෙනවා. ඒ වෙලාවේ ඔබ වහන්සේගේ හඬ ඇහෙන එක මට හරි සැනසීමක් වුණා. ඒ නිසා මම ඒකට කැමැත්තෙන් තමයි එහෙම දේශනා අහන්න යොමු වෙලා හිටියේ. දැන් මටත් හිතෙනවා ඇත්තටම එතන ලොකුම අවධානයක් යඹුරටම යන්නේ නැති වෙයි. මොකද දැන් උයනවා නම් මම උයන වැඩේ හරියටම කරලා තියෙනවානේ. එතකොට මෙතන ඉන්න මොකක් හරි අඩුවක් වෙලා කියන එක මට දැන් තේරෙනවා. මොකද දේශනා දෙකකදී විතර වගේම ඔබ වහන්සේ ආ අම්මලා දෙන්නෙකුට අවවාද කළා ඒ දේ කරන්න ඉතින් යඹුරටම මේක යන්නේ නැහැ කියන එක. ඒ නිසා මමත් හිතුවා ඒ වෙලාවේදී හිතට නිදහසේ තියෙන්න දීලා දේශනා අහන වෙලාවට පැය භාගයක් හරි කමක් නැහැ. ඒක මේ මුළු හිතින්ම අහනවා කියලා ඇත්තට මම තීරණය කළා. ඒ අර අම්මලාට දුන්නු උපදෙස් එක්ක. ඉතින් මටත් අර ගොඩක් අයට වගේ ස්වාමීන් වහන්සේ පුදකලාවට පුදුමාකාර ලැබියාවක් දැන් තියෙනවා. හරි කැමති තනියෙන් ඉන්න. මොකද ඒ තනියෙන් ඉන්න එක තුළ හිතට මට එතකොට මේ එක ජීවත් වෙන්න පුළුවන් කියන එක දැනෙනවා. ඒ නිසා ඒ බුද්ධකලාවට හුඟක් ප්‍රේම කරන තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. ඉතින් ඔබ වහන්සේ මට මම දෙන්නලා තියෙනවා බොහොමත්ම කාර්මිකව. ඉතින් ඔය තත්ත්වයේ තමයි තියෙන්නේ සිංහ ස්වාමීන් වහන්සේ හිතට දැනෙන සැනසීම සතුට නම් මට තියාගන්නවත් බෑ. ඒ තරමටම ලොකු සැනසීමක් තියෙනවා. සත්‍ය දහම අහන්න මම පින් කරලා තිබුණා කියන එක ගැන. ඔබ වහන්සේට ලෝකයක් උතුම් දෙවියන් නිවාස සංසවා ගන්න යෝධබල යෝධ වීර ශක්තිය ධෛර්යය ලැබෙන්න විනාත් කාලයක් දුක් නිරෝග වැඩ වාසය කරන්න පෙරමුණ යන සාශරණ ගැලවේවා කියලා ආශිර්වාද කරනවා පින්වත්නි. හොඳයි. මෙහෙම දැන් මම කියන්නේ අර දේශනාවල ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් 100%ක්ම විනාඩි 10ක් හරි ගමන්නේ මෙයා ඒකට අවධානයෙන් අහුවොත් මම නැහැ කියලා කියන්නේ මොකද ඒක ඉක්මනට මේක සාරය අතුරට යනවා. ඒතර වැඩ කරද්දී මේ අහන්න එපා කියන එක නෙමෙයි හරි. මොකද ඒක වැඩ කරන සමාජයට අපේ හිත එක එක අරමුණු පස්සේ දුවනවා. ඊට වෙන නරකද කියලා මේ දේශනා කරගන්න නේද? ඒක තමයි. ඉතින් ඒ හින්දා අර මම විශේෂයෙන්ම අතට මේ පෙන්නන්නේ එතන අර දේශනාවක් අපිට 10ක් හරි අපි දැන් මේ පුතත් එහෙමයි එයා හොඳ අවධානයෙන් අහගෙන තියෙනවා. අර එයා දේශනාවෙන් ඇවිල්ලා තියෙන දේශනාවක් අහන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. අවධානයෙන් අහමුනේ හින්දා අන්‍යයන් දෙකේ තියෙන සාගර පොඩි කියා.
අන්න එකයි වෙන්න ඕනේ. ඒක උඩ වැඩක් මොකක් හරි කරන්නේ මොකද අර අවධානය නෙමෙයි ඒක. කිව්වට 100%ක්ම අවධානය නෙමෙයි. අන්න එකයි 150යි යන්නේ. මේ පැත්තමයි අර පැත්තමයි. ඒකයි වෙන්නේ. පෙරවන් සරණයි. ආ. මම ඔය අම්මා කොහෙද? මහව මම මට මේ ධර්මයේ අහන්න සැලැස්සේ මේ ගෝතමි මිසි ඒකනේ මට පොඩක් ජීවිතේ ප්‍රශ්න තිබ්බා ඒ වෙලාවට තමයි මිස් කිව්වේ මට අහන්න කියලා මම ඇහුවා මුන්ගලා ඒ උසේ කටයුතු කරන්න මම අධිෂ්ඨාන කරනවා වහන්සේට පෙරවන් සරණයි මොකද දැන් කියන්න බෑ දැන් දේශන අහන්න පටන් ගන්නකොට පස්සේ ජීවිතේ වෙනසක් තියෙනවද නැත්නම් පෙර විදියමද වෙනසක් තියෙනවා අපේ හන්දේ මොනවද වෙනසක්ද තියෙන්නේ? අර ඇලීම් බැඳීම් ගැටීම් ගොඩක් අඩුයි ජීවිතේ හරි සතුටක් දැනෙනවා ඔබ වහන්සේ අද මම බොහෝම සතුටින් ඉන්නේ මට ලොකු මේ උවමනාවක් තිබ්බා ඔබ වහන්සේ දකින්න මම හදිස්සියේ දේශනාවක් අහන ගමන් කමෙන්ට් එකක් දාලා තමයි මේ අවස්ථාව සලසලාස්සේ මම ඔබ වහන්සේට කතා කරලා තියෙනවා හරි වෙනසක් දැනෙනවා මගේ ජීවිතේ ගොඩක් මේ තනියම ඉන්න හුදකලා වෙන්න ඉන්න කැමති රාජකාරිය කරනවා ඒක කරනවා ඉතින් කෙනෙක් එක්ක එහෙම ගැටෙන්න එහෙම ඉස්සර වගේ අපි දැන් රාජකාරියේදී ගොඩක් වෙලාවට අපි වාද කරනවානේ දැන් තමයි එහෙම ඉතින් දැන් එහෙම ගොඩක් ඒ දේවල් වලින් දුරස් වෙනවා වගේ මම අපේ මේ ඊතරේ තීරණය කරා රාජකාරියෙන් ශේෂණ යනවා මට ඒ තරම් හිතුණා මේ ධර්ම මාර්ගයට යන්න මට නිදහස විවේකයේ අවශ්‍යම කියලා ඉන්න හිතලා ඊට පස්සේ බොහෝ අය හිල්ලීමට ඒ අදහස් වෙනස් කරා කොහොමද මට තව අවුරුදු දෙකක් විතර ගමන් තියෙන්නේ මම කොහොමද මගේ කල්යාණ මිත්‍රයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මාව මේ මාර්ගයට යොමු කරන්න උදව් කරාට මට කතා කරනවා විතර මගෙන් අහනවා මම ගොඩ ඔබ වහන්සේට කිව්වා ජීවිතේ මම ඇති කරගත්ත ගැටලු නෙමෙයි දරුවන්ගේ ගැටලු ඒ වගේ දේවල් තමයි මට තිබ්බේ මං ගැටලු වලින් ඇති කරගන්න නැතුව ජීවත් වෙච්ච කෙනෙක් ඒ වුණාට මට බාහිර සමාජයේ දරුවන්ගේ එහෙම ගොඩක් ගැටලු ඇති වෙනවා ඒ හින්දා තමයි මං පීඩා විඳි ගොඩක් ප්‍රශ්න වලින් පීඩා විඳි ඒ හින්දා ඒක මගේ පෙර සංස්කරණයේ මොකක් හරි අක්ෂර කර්මයක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා දැනටත් මම මගේ මිනි බිරියක උදේකලාවේ ඉන්නේ අපේ අම්මේ මම ගන්නද්දි සමහර අවසානයේ ළමයිටත් ඔබ වහන්සේගේ ඒ මම දැනගත් සමහර කරුණු කියලා දෙන්න පොඩි උත්සාහයක යෙදෙනවා. ඉතින් ඒකට ඒක සාර්ථක වෙන්නේ කියනවා සමහර ළමයිට දැන් අපි දන්නවා අපි මේ දැනුමනේ ළමයිට දෙන්නේ. ඉතින් ඒ දැනුම දීලා ඊට පස්සේ ඔබ වහන්සේගේ ධර්ම කරුණ පහදලා දෙන්න බොහෝ වෙලාවට මම උත්සාහ කරනවා. මම ඒ තුලින් බලාපොරොත්තු වෙනවා මේ ධර්ම දැනුමකට ලැබිලා ඒ දහම් මාර්ගය යන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ඔබ වහන්සේට පිළිවන් සරණයි. හොඳයි. මොකද හේතුව මේ පොඩි කාලේ ඉඳන්ම දරුවන්ට මේ ගුණ ධර්ම ගැන පොඩ්ඩක් කියලා දුන්නා නම් නේද? අද ගොඩක් නැති ගුණ ධර්ම නේද? එතකොට දහම් කාරණා අපි ගැඹුරු දහම්කට යන්න ඕනේ නැහැ. මොකද හේතුව ගුණ ධර්ම ගැන පොඩ්ඩක් දෙන්නකොට මහාදන් දුන්නා නම් උතුම්ලගේ රාජකාරිය වලට අමතරව ඒ දරුවන්ට අනාගතේ යහපතක් වෙනවා. දහමට එන්න පෙර යහපතක් වෙනවා. අපි හිතුව දැන් දහම් කාරණාව කොහොම පැහැදිලිවද? හැබැයි අතීතේ පෙර ආත්මේ දරුවෝ ගුණ ධර්ම වැඩිලා තියෙනවනම් දහමට එයි. ඒ වුණා දැන් පොදුවේනේ දැන් පන්තික ළමයි 30ක් අතර තියෙනවා නේ. ඒතර ඒ දරුවන් අතරේ සමහර දරුවන්ගේ ගුණ ධර්ම තියෙන්න පුළුවන් දරුවන් ගුණ ධර්ම නැති වෙන්න පුළුවන් නේද? ඒතකොට යාළුවෝ හින්දා ගුණ ධර්ම නැති වෙන්න පුළුවන් දෙමව්පියෝ හින්දා ගුණ ධර්ම නැති වෙන්න පුළුවන් නේද? ඉතින් ඒ අතර වාගේ ඔබතුමේ මේ දහම් කාරණා මුල් කරගෙන උනක් කමන්නේ ගුණ ධර්ම වැඩි පැත්ත පොඩ්ඩක් යොමු කරන්න හොඳයි කියලා හිතනවා. ඒක හොඳයි දරුණක් යහපතක් කියලා නේද? අනාගතේ දරුවෝ යන දාරකට එනත් ඒක හේතු වෙනවා නේ. එහෙම හොඳයි. හොඳයි. ඒක හොඳයි. ආදිත්‍ය කොහෙන්ද? අර මහත්මයාගේ විදිහට ඔබ මේ කතා කරලා තියෙනවා නේද? මම කතා කරලා.
මාසෙකට ඒකට කමටහන් දුන්නා. ඒකට මම ලොකු නිවීමක් තිබ්බා. මම ඉස්සරහට සම්මත කමටහන් දෙන්න. ඒ කමටහන් කරගෙන යද්දී මම ප්‍රශ්නාවලියක් ඇවිල්ලා මම සම්මාසය අසුන් කතා කළා. ඔව්. එතකොට කිව්වා අර මේ කමටහන් කරන්නේ නැතුව බලන්න යන්න කියලා. උදාහරණයක් මට පොඩි ප්‍රශ්නයක් මම එතකොට සාකච්ඡා කමටහන් කරන්න. අපි දෙතන ඇහුවා. උදාහරණයක් ඇහුවා. එතකොට දැන් මගේ ආයතන වල ඇත්ත ස්වභාවය දකින්න කියලා තමයි මට සම්මාසය කිව්වේ. ඔව්. එතකොට මේ මට දැනගන්න ඕන දෙයක් තිබුණා මම නැතිවත් සම්දේශන අහන්න කොහොමදයි මම කමටහන කරන්න උත්සාහ කරනකොටම කොහොමද හිතෙන්නේ දැනෙන්නේ කියලා කැල්ල දෙනවා හිත. මම දැන් මට අර ප්‍රශ්නෙට යන්න හදිසි. ඔව්. අර මායාවෙන් නෝ රවට්ටනවා නේද ස්වාමීන් වහන්සේ. ඔව් ඒක කරනවා. ඔව් ඒක කරනවා. ඒ ඔය තමයි මාරයා හොඳේ. ඒක තමයි. ඔව්. ඊට පස්සේ දැන් ධර්මදේශන අහගෙන යනවා. අනිත් ස්වාමීන් වහන්සේ දැන් මම අවබෝධ කරගන්න නෙවෙයි. හැබැයි අර අනවශ්‍ය දේවල් මාත්‍ර මතක හිටින්නේ නැහැ. ඒක මම දැන් මගේ දුර්වල කමකට ප්‍රශ්නයක් කියලා. මොනවාරි දෙයක් කරන්න තාමත් දැන් මතක හිටින්නේ නැහැ. අනවශ්‍ය දේවල් එක්කෙනෙක් අර ගැටෙන්න ඒවට වාගේ ඇටෙන්ෂන් එකක් දෙන්න එහෙම යන්නේ නැහැ. බොහොම සීමාවක ඒක ප්‍රමාණයක තමයි ඉන්නේ. ඒක ස්වභාවය දිහා මෙහෙම දැන් ඔබතුමා අමතක වෙලාම නැහැ. ඒක හරි. මොකද හේතුව දැන් සමාජයේ ඔය කියන කතාව ගොඩක් දෙයක් කියනවා. මට මේ මතක නැහැ පෙරේවා. ඒ කියන්නේ මොකද අපි හැමතිස්සෙම යමක් අතීතය සිහි කර කර ඕකෙන් නඩත්තු ගන්න. අපේ පුරුද්ද. ඕක නඩත්තු කරනවා. ඉතින් අපි හිතුවා අපේ සෑම දෙයක්ම මතකයි කියලා. ඇත්තම එක සෑම දෙයක් මතකත් නැහැ. මේ කාරණා දෙක තුනක් හිතදයි. ඒකට අපි අහු වෙනවා. මට ඔක්කොම හොඳට මතකයි කියලා අහු වෙනවා. නෑ ඒක නෙමෙයි වෙන්නේ උතන. ඒවා අපි නඩත්තු කරන්නේ නෑ උතන. අතහැරලා දාන්න. සැලසීමක් තියෙනවා හිතට. ඒක අපි අතහැරලා අතහැරෙනවා. ඒකයි මේ කියන්නේ මට අමතකයි නෑ ටිකක් කරලා මේ කල්පනා දෙක එනවා. පොඩි ප්‍රමාදයක් තියෙනවා ඒකයි වෙලා තියෙන්නේ. ඒකයි. අර ඉස්සරේම ටක්ටක් ගාලා එනවනේ. ඒ ඉන්නේ අර අපි මොකක් කරේ නඩත්තු කරපු නිසා එන්නේ. එතකොට දැන් ඔක අමතක වෙලාම නෙමෙයි හොඳේ. මතක කියන අතහැරීමක් තියෙනවා. එතන උදේ සැලසීමක් තියෙනවා. ඒක අතීතයේ සිටිවිලි හැමතිස්සෙම මෙහි කර කර යන්නේ නැති හින්දායි ඔය සැලසීම තියෙන්නේ. ඔව්. දැන් වැඩ කරද්දී විනාඩි දේශනාවට යවදානේ ඥානවල පොඩ්ඩක් අර වෙනින් අප්සෙට් ඔව් ඒකයි. මොකද වැඩ දෙකක් කරන්න බෑ. එකයි කරන්න පුළුවන්. මම අර පරිශුද්ධික ධර්ම දේශනාවට අන්නේ. ඔව්. ඒකයි මම කිව්වේ මේකම විතරයි. මේක තමයි. ඒ කියන්නේ බණහල දිනවා. බණහල දිනවා. අන්න ඒක එයාට දහම යන ඉක්මනට. ඒ මොකද අරකට අවධානය තියෙන්නේ. මේක නිකන් ක්‍රියාවක් විදිහට යනවා. ඒක හරි. ඒක හරි. කොයි එකට දැම්මත් බට්ට යන එක නේද? ඒකයි. මොකද ඉතින් අන්න බණ අහලා දෙනවා. ඒකයි. හොඳයි හරි. අනන්නේ. හරි. මට කලින් කතා කරලා තියෙනවා ඒක. තේරුම් ගන්න. Kian Batam. සිත තමයි ගොඩාක්ම නිදහසේ නිදන්නේ ඔබේ තියෙනවා. ඔව්. සිතිවිලි එන තරමට මට අද දවසට එන සිතිවිලි ඕනනම් මට කරන්න පුළුවන් තරම. දැන් බොහෝම අඩුයි සිතිවිලි. බොහෝම අඩුයි සිතිවිලි එන එන සිතිවිල්ලක් හොදේටම දැනෙනවනේ කරන්නේ කියලා නාම රූපයක් කියන එක වරින් වර මට දැනි යනවා. ඒ කියන්නේ සිතිවිලි කරකට නාම රූපයක් කියලා ඒක අතුලත දැනෙලා අතහැරෙනවා.
ආයේ ඒක මුඩ වෙලාවකින් මේක දැනීමක් වෙන්නේ නැහැ. එහෙම ඉතින් සිතිවිලි ලබා ගන්නවා. ඒ වගේම මේ හේතුඵල ධර්ම කියන එක මට වරින් වර දැනෙනවා. ඒක ටික ටිකට දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හරි. දැන් මෙහෙමයි හේතුඵල ධර්මයක් පරිවර්තන දැනන කෙනා අප හේතුඵල ධර්මත දන්නේ නැහැ. නේද? ඒක කියලා දන්නේ නැහැ නේද? ඒක දන්නේ නැහැ. ඒකනේ මතක් වුණොත් දැන් ඒක මම 100ට ගන්නේ නැහැ. ඔය ඒක හරිද? දැන් හිතුවා මතක් වුණොත් ඒක දැනන්නේ. ඔව් දැන් නිකන් පැහැදිලා යනවා. ඒකයි. මොකද හේතුව දැන් හේතුඵල ධර්මයක් කියලා අපි දන්නේ හින්දානේ අපි මේ කතා කරන්නේ. ඔව්. නොදන්න එක්කලා කොහොමද කතා කරන්නේ? දන්නේ. ඔව්. ඒකයි. එතකොට දැන් අපි අර මේ මනහඳ කාරියේ පාරේ යනකොට දීපංසලක් දැක්කාම බුදු පිළිමයකට වන්දනය කියලා නැතිදිනවා නේද? දැන් ඒ වගේ මම බස් එකේ යන වෙලාවට මට මේ බුදු පිළිමයක් අහලා ඒක දුරම නැතිදිනවේ හක්කලා පද කරනවා වගේ ඒක මට නොකර කරා. ඔව්. ඒක මම දැක්කම ඒක ඩවුන්ලෝඩ් කරලා එකක් ආවේ නැහැ. ඒක මම දැන් ඒක බුදුරජාණන් වහන්සේ ගෞරවයක් නැද්ද? ඒක ඒ කියන්නේ මොකදර බාහිර ලෝකයේ තියෙන දේවල් දැකලා නෙවෙයි තියෙන ගෞරවය කියලා තියෙන්නේ. ඒ ගෞරවය తాවකාලිකයි. ඔව් తాවකාලිකයි. මොකද හේතු යම් දවසකදී ආ මොකක් හේතුවක් නිසා වෙනත් ආගමකට ගිහලා වෙනත් පිළිවෙල වන්දනා කරන පිට තියෙනවා. එයා. මොකද යාගේ ශ්‍රද්ධාවක් නේ තියෙන්නේ. ඒ ශ්‍රද්ධාව ඕනේ පැත්තට දෙන්න පුළුවන්. ඒ අමූලික ශ්‍රද්ධාව. හැබැයි යම් කිසි කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේකනේ. මෙන්න මේ දහමන්නේ කියලා තමන්ට අවබෝධ වුණොත් ඒ ශ්‍රද්ධාව දැස් වෙන්නේ. ඒක වෙනස් වෙන්නේ. ඒක දැක්කම වැදගත්. ඒකයි මම ඇහුවේ අම්මට මේ ශ්‍රද්ධාවක් නැද්ද කියලා. ඒකයි. ඒක දැන් කිව්ව හරියට පිටිසුදු නිකන් අර හොදලා වගේ. හරියට පිටිසුදුතාවය තියෙනවා. සමහර වෙලාවට ගැටීම් සිටිවිලි එනවා. එනෝ විතරයි තවගාලා ඉවර වෙලා වගේ එක මොකක්ද දෙයක් වෙනවා. ඒක යන්නේ නැහැ පිටට ගැටෙනවා. දැන් දීප්තියේ දේවල් පිළිබඳව අපේ පෞද්ගලික දාස අපි මන්තේකට උඩ දාන්නේ දැන් නයිති මම ඔගේ ආවටත් තියෙන්නේ මගේ සිත්ය බලන්න මම ගොඩාක් සැලසීමෙන් ඉන්නේ අප බලාගෙන ඉන්නොත් බැලෙනවා දැනෙනවා ඒක වැටෙන්නේ දෙහි මට එකපාරටම මොන හරි දෙයකට මේ කෑ ගැහුවා දැනෙනවා තේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද බොහොම සතුටුයි අද දවසේ අද වගේ උතුම් පුන් පොහොව දවසක විවිධ පළාත් වලින් ආපු පිරිසක් ඇත්තටම මෙතෙන්ට යම්කිසි කෙනෙක් කය දබනවා නම් ඒ සසර පුණ්‍යවන්ත නිවන් දකින්නම පින් කරපු පිරිසක් තමයි අද මෙතෙන්ට රැස් වෙලා තියෙන්නේ. අද විතරක් නෙමෙයි සියලු පොයවල් වලට මෙතෙන්ට පැමිණෙනවා නම් මේ පුණ්‍ය භූමියට යම්කිසි කෙනෙක් කය දබනවා නම් ඒ නිවන් දකින්න සංසාරේ පින් කරපු කෙනෙක්මයි. ඒ වගේ බොහෝ පුණ්‍යවන්තයා මං හිතන්නේ ඉතින් ඉස්සර පොඩි පිරිසාව වගේම දැන් එන්නේ ඇත්තම එන්නේ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ තරම් ඔබ වහන්සේගේ දේශනා මේ ගමක් රටල් ලෝකයක් විශ්වය පුරා පැතිරලා තියෙනවා කියන්නේ හොඳම සාක්ෂිය තමයි අපි මේ දැසින් දකින්නේ. ඒ නිසා අපිට මේ පැමිණලා තියෙන සියලුම පුණ්‍යවන්ත පිරිසට මෙතෙන්ට යම්කිසි කෙනෙක් කරනවා නම් ඔබ වහන්සේ ජීවමානව දැකගෙන වන්දනා කරගෙන දේශනා අහන්න ඒ පැමිණෙන්නේ නිවන් දකින්න ඇත්තටම සංසාරේ පින් කරපු පිරිසක්මයි. මොකද එහෙම නොවන කෙනෙක් මේ පින්බිමට පාතබන්නට වාසනාව නැහැ. යම්කිසි කෙනෙකුට මේ දේශනා ලැබෙනවා නම් ඒ සංසාරේ පිනක් කරනමයි මේ දේශනා හරන මේ සංසාරේ විතර වෙන්නේ. ඒ නිසා මේ වගේ පුණ්‍යවන්ත පිරිසක් සංසාරේ ඔබ වහන්සේගේ පිටුපසින් ආපු පින් කරගෙන ගුණධර්ම වඩ아가න ආපු මේ පිරිසට රැකවරණේ හැමදාම ඔබ වහන්සේ පමණයි වහන්සේගේ සත්‍ය ධර්මයේ පමණයි මේ සියලු දෙනාටම එනික ඔබ වහන්සේගේ අපි දන්න ඔබ වහන්සේගේ දිවා රාත්‍රී නොලබා නිදි නොලබා අපි වෙනුවෙන් මේ ලෝක සත්‍ය වෙනුවෙන් බොහෝ මෙහෙවරක් ඔබ වහන්සේ සිදු කරනවා. ඒවා අපි සියලු දෙනා අපි දන්නවා ඔබ වහන්සේ කොපමණ කැපවීමක් කරනවද කියලා. අපි දන්න විදිහට මම හිතන්නේ අපි දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ නම මෙච්චර මෙහෙවරක් තමන්ගේ කාලේ ශ්‍රමයෙන්
කැප කරගනිමින් විවේක තියෙන කාලය කැප කරගනිමින් මෙවැනි සේවයක් කරන කෙනෙක් අපි අහව පළමු ඔබ වහන්සේ පමණයි. එනිසා මේ වගේ පිරිසකට ශක්තියක් වෙන්න නිවන දුරයි කියලා හිතපු අයට නිවන දුර නෑ කියලා හිතන්නට මේ භවයේදී නිවන් දකින්න පුළුවන් කියලා හිතන්නේ වගේම ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ විතරයි අපි දැනගෙන හිටියේ ධර්ම අවබෝධය ලබන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් කියලා. හැබැයි අද අපිට ඒක ජීවමාන ඔබ වහන්සේ වැඩ සිටින ඉන්න නිසා අපිට ඇත්තටම මේ භවයේදී නිවන් දකින්න පුළුවන් කියන අදිෂ්ඨානය අපේ හිතට ඇති කරගන්නට තරම් අපි වාසනාවන්ත වෙලා තියෙනවා. ඒක තීනයක් වෙලා හිටපු බවට ඔබ වහන්සේ ජීවමානව ප්‍රායෝගික අපිට ඒ ධර්ම පෙන්නලා තියෙනවා. ඒ නිසා මේ බොහෝ පිරිසක් බොහෝ දුර බැහැරව ඉඳලා ඇවිත් තියෙනවා. විවිධ පළාත් වලින් ඇවිත් තියෙනවා. ඒ සියලු දෙනා මෙතෙන්ට එක්කලා තියෙන්නේ මේ සත්‍ය ධර්මයේ හඬ ඇහිලා ඒ සියලු දෙනාටම ඒ වගේම තමයි ඔබ වහන්සේට තව තවත් මේ වගේ ශාසනික කටයුතු කරන්නට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝා සම්පන්නිය ලැබෙන තවත් බොහෝ පිරිසක් ඉදිරියේදී නිවනින්ම නිවි සංසවන ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඒ වගේම ඔබ වහන්සේගේ පිටුපසින් එන සියලු දෙනාට මේ සංසාර ගමන නිමා කරගන්නටම ගුණධර්ම වඩා ගන්නට මේ සංසාර දුකින් සියලු දෙනාටම ආත්මික වෙන්නට ඔබ වහන්සේගේ මේ දේශනා කරන සත්‍ය ධර්මයෙන් හේතු වාසනා වේවා. සියලු දෙනාටම වගේම ඔබ වහන්සේට තපෝවනේ වටා යම්කිසි කෙනෙක් එක් වෙලා වචනකින් හරි දේශනාවක් අහලා තිබුණා නම් මේ සියලු දෙනාටම මේ විශ්වයේ ආශිර්වාදයේ සබා දහමේ ආශිර්වාදයේ ලැබිලා සියලු දෙනාටම මේ සසර දුකින් අත් මිදෙන්නට මේ භවයේ තුලදී මේ සියලු දෙනාට ධර්ම අවබෝධය ලැබිලා ඒ උතුම් වූ නිර්වාණ ධර්මය අවබෝධ කරගෙන ඔබ වහන්සේ සමගම නිවී යන්නට සියලු දෙනාට මගේ හදවතින් මම ආශිර්වාද කරනවා. සියලු දෙනාට උතුම් නිවනින්ම සැනසීම ලැබෙන්න මේ සියලු දෙනා විසින් කරගන්නා සියලුම ගුණධර්ම වඩා ගන්නා ගුණධර්ම පුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඔබ වහන්සේගේ දෙපා නැමෙත පාද නමස්කාර කරනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි වෙනවා අපි ආපතම් වේවා. තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි නා අපි එන්න. අපේ ගුරු පියාණන් තෙරුවන් ඔකේ සරණයි. සරණයි. මම අපේ ගුරු පියාණන් එනවා සම්බන්ධ ධර්ම දේශනාවක් අහද්දී මට සිතුවිලි මම කලින් උගහට කියවනේ එන්නේ දැනෙනවා කියලා. හරස් වෙද්දී එතකොට ඒ දැනෙන සිතුවිල්ල මට කොහොමවත් මේ ඉදිරියට යන්න බැරි වුණා. එතනම නැවතුණා. සිතුවිලි හතරක් විතර මෙහෙම වුණා. ඉතින් හරි සැනසෙල්ල ස්වාමීන් වහන්සේක දිගටම ආවා නම් ඒ කියන්නේ අර එන්නේ. අනිත් එක අර උපත මේකට සිත කියනවා කියන මේ සිත කියන එක විශ්වාස කරනවා. සිත කියන නිවන් දකින්නම කියනවා. එහෙමයි. සසර යන්නත් කියනවා. එහෙමයි. ඉතින් කොයිද අපි විශ්වාස කරන්නේ? ඔව් විශ්වාස කරන්නේ. හිතනවා විශ්වාස කරන්න එපා. ඒක සිත කියන දේ විශ්වාස කරන්න එපා. ඔය යන ඔය තියෙන වීර්යය හොඳයි හොඳයි. එහෙමයි. ඒක හොඳයි. නැත්නම් සිත මෙහෙම කිව්ව එක ඔබතුම අධික වීර්යයක් ගත්තොත්. එහෙමයි. එහෙමයි. ඒත් දෙන්නේ. එහෙමයි. ඒත් දැන් ඒක අධික වීර්යයක් ඕනේ නැහැ. දැන් ඔබතුම දැන් තියෙනවා ඉස්සරහ කුස්කුලක් වෙනසක් තියෙනවා. හොඳ දැනීම නම් හොඳටම තියෙනවා. මට දැන් අර සිද්ධිය වුණාට පස්සේ මම දන්නවා මේක අවබෝධය නොවේ කියලා. ඒක ඔබ වහන්සේගෙන් ඒක අහලා දුරවර්කම ගන්න එක මගේ ඔව් නෑ ඒ වගේ සිද්ධි වෙන්න පුළුවන් හොඳේ. මොකද හේතුව දැන් මම ඒක අහන අහමු දහම්පදේ මොකක්ද උනේ කියලා නේ. ඒ වගේ සිද්ධියක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒව ඔහොම ගිහින් මේකට කමක් නෑ. ඒවට වැඩි වටිනාකම දෙන්නත් එපා. මොකද අවබෝධය කියන සිහිනයක් තියෙනවානේ. එහෙමයි. ඒතකොට එක එක සිහිනක් පේනවා. එහෙමයි. ඒකත් ඒකට යන්නත් ඕනේ නැහැ. අධික වීර්යය ඕනෙත් නැහැ. සාමාන්‍ය අර විදිහට යන්න. දුක හිතෙනවා මට ස්වාමීන් වහන්සේ. ඇයි ඒ දෙක? ඒකෙන් දැන් මේ පාර්තිල් ගන්න ගියත් ඉතින් ඇඬෙනවා අර දුක බුදු පියාණන් වහන්සේගේ ඥාන සම්භාරයට මට කියාගන්න බැරි කොට කඳුළු වෙනවා. ඒකයි මම. ඔව් ඒක හරි. ඒක අර සම්මුතියෙන් තමයි ඒක වෙන්නේ හොඳේ. එහෙමයි. අපි නිකන් ශ්‍රද්ධාව අපි හදාගෙන තියෙනවා හිතේ. එහෙමයි. ඔන්න ඔතනයි දුකෙන් තියෙන්නේ. ශ්‍රද්ධාව පිහිටනවා මේ අපේ හිතේ. අර බුදු පිළිමය දිහා බලුවට ඒක එන්නේ අර හිත ඇතුලේ මේ තියෙන අර මගේ බුදු පියාණන් වහන්සේ ඒක දැක ගන්න හම්බුනේ ඔබ වහන්සේ දේශනා කරපු ධර්මයෙන් නිසා තමයි. ඒ ධර්මයේ තුලින් දැකපු බුදු පියාණන් වහන්සේ කවදාක්වත් බුදු පියාණන් අර මේ තියෙන බුදු පිළිමයකට සමාන කරන්න බෑ. ඒ වගේම තමයි එදා කියලා යන්න බැරින ඔබ වහන්සේ මුල්ව දකිද්දී
මේ ඉතලාම දහම තුලින් දැකපු ඔබ වහන්සේ නෙමෙයි මේ ඉදිරි පිට වැඩ වාසය කරන්නේ. ඉතින් ඒක සමාන කරන්න බෑ මගේ ගුරු පියාණන්. ඒක හැමෝටම එහෙම ඇති කියලා මට හිතෙනවා. මේකනේ රූපය සමාන කරන්න බෑ කවදාක දහමත් එක්ක. එහෙමයි. දැන් අපි මේ බුදු දහමේ පිළිම උත්තර ආකාරයෙන් අමර දෙුණා කවදාක සමාන කරන්න බෑ ධර්මයේ එක්ක. එහෙනම් ඒතර රූපයක් තියෙනවා තමයි සංකේතයක් විදිහට සම්මුතියද කියලා. හැබැයි ධර්මයේ එක්ක සමාන කරන්න බෑ. එහෙමයි. හොඳයි හොඳයි. තමයි ප්‍රශ්න තියෙනවා. නෑ ස්වාමීන් වහන්සේ මම දිගටම ආගෙන යන්න. අපිට මෙයා වැඩි වීදියට යන්නත් එපා හොඳේ. නෑ ස්වාමීන් වහන්සේ. හොඳයි. හරි ඒක ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ ආයතන කියන එකේ ස්වභාවය තේරුම් අරගෙන ප්‍රතිශක්තිය සමස්තව ඇති ප්‍රතිශක්තිය වැඩි දෙන්නේ. ප්‍රතිශක්තිය ස්වභාවිකව ඇති වෙන්න ඒ ප්‍රතිශක්තිය දැන් අපි වෛද්‍යතුමා දන්නවා ඇති බෙහෙත් දෙන්නේ ඇයි? එතකොට දැන් මේ අපේ තියෙන ප්‍රතිශක්තිය කිවි නිකම් ස්වභාවික වෙනවා. ස්වභාවික. දැන් කැලේ ඉන්න සත්තුන්ට අපි බෙහෙත් දෙන්නවා වගේ ප්‍රතිශක්තිය වෙනවා නේද? ඉතින් ඒක ප්‍රතිශක්තිය ස්වභාවයෙන් එන්නේ. දැන් මේ ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරන්නේ ස්වභාවයට පත් වෙන්න. අපි මට ඖෂධයක් ගන්න යනකොට වේදනාව වැඩි කමකට මේ දරා ගන්න බැරි කමකට නේද? දැන් කැලේ සත්තුන්ට අපි ඖෂධ දෙන්නේ නැහැ නේද? එයාලම හොයාගන්න. එයාලම හොයන්නේ. මොකද එයාලා හොයාගන්නේ මොකද එයාලා අර දැන් අපි වගේම තමයි. ඒගොල්ලෝ සත්තුනේ. ඒතකොට මොකද කරන්නේ? අපිත් බලන්නේ හොයාගන්න. ඒතකොට ඒකට නවීන විද්‍යාව විදිහට එක එක දේවල් හොයාගන්න තියෙනවා. ඊට පස්සේ මේක මේ ක්‍රියා කරනකොට ඉක්මනට දෙනවා ඒක. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ සත්තුන්ට ඉව කියන එක තියෙනවනේ. ඔව්. අපි දැන් අර බාහිර දේවල් එක්ක ගලප ගන්න යන නිසා අපිට ඒ දැනීම කියන එක නැත්තේ. අන්න හරි. ඒක හැමෝම අපේ ඉව මොට වෙලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අපි ඉවෙන් ප්‍රයෝජනයක් ගන්නෑ. දන්නේ නැහැ. මොකද හේතුව අපි කියන වෙලේ අනිත් එක කළා දෙනවා. එහෙමයි. නේද? දැන් අපි ඉවකෙන් ගිහලා අපිට ඖෂධයක් හොයාගන්නකොට පාමිසි නැතුව ටික ඔක්කොම ටික කියනවානේ. දැන් මොකද වෙන්නේ? අපි පසුබහිනවා. හොයන්න ඕනේ. සතා දියුණු සතා හොයාගෙන යනවානේ. ඒකට පරිශ්‍රණය කරනවා. ඒක ගැන කාලා බලනවා. සෝය වෙනවා. අන්න යාට ඉව වැඩි වෙනවා. අත්හදා බැලීම් කරනවානේ. ඔව් අත්හදා බලන්න හැමතිස්සෙම ඉඹල බලනවා. දැන් මල ඉඹල බලනවා. මේක ගුණයිද අගුණයිද? එහෙමයි. එතකොට මොකද යාට හොඳ ඉවක් තියෙනවා මේක ගුණද අගුණද කියලා කියන්නේ. අපි ලැබ් එකට දාලා චෙක් කරලා බලනවා. මේක හොඳද නරකද කියලා නේද? එහෙමයි. දැන් අපිට දැන් වසක් වුණත් වසරිසක් වුණත් අපි කනවනේ අපි දන්නේ දන්නේ නැහැ. සතෙක් කන්නේ නැහැ. බලන්න බෙහෙත් ගහලා හොඳටම කෙසෙලි දෙන්න කන්නේ නැහැ. ඔව්. එහෙමයි ස්වාමීන් නේද? ඒ වගේ ඉව තියුරුයි. අපේ ඉව මොට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එයාලා ස්වභාව ධර්මයත් එක්ක අපිට වැඩි ඉන්නවා කියන්නේ. ඉතිරින් ඉන්නවා. ඉතිරින් ඉන්නවා. ඔව් හැබැයි අපේ ආය කාලේ වුණාට පස්සේ ඒක ලෙඩක් මුල් වෙලා බැරෙන්න පුළුවන් ඒක වෙනම කතාවක්. ඒක හේතුවක් නේ. ඒක හේතුවන්නේ. මෙයා ජීවත් වෙන්න කාලේ ඉවරයි. මොකක් කරන්නේ? සමහරවිට බෙහෙත් කරලා බැරෙනවනේ. නේද? මේ රටේ තියෙන හොඳම බෙහෙත් ගෙනත් දුන්නා. අපි හිතමු රටේ ඉන්න නායකයෙක් කියමුකෝ. මේ ලෝකෙම තියෙන බෙහෙත් ගෙනත් දුන්නා. ඒත් මැරෙන්නේ නැද්ද යා? මොකද හේතුව එයා කරුණාසම්පත් නෙවෙයි. නේද? සමාකයන කිසිම බෙහෙතක් නෑ. අවුරුදු 100ක් 120ක් ජීවත් වෙනවා. මොකද එයා කරුණාසම්පත් තියෙනවා. නේද? අය බක්කුල මහරහතන් වහන්සේ කිසිම ඖෂධයක් කරන්නේ මම. ඒතකොට දැන් තේරෙනව නේද? කර්මශක්තිය හොඳයි නේද? ඒකයි කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් තාක්ෂණයේ ලෝකය ගොඩාක් ඉස්සරහට යනවා කියලා කියන්නේ තව තව අපි ස්වභාව ධර්මයෙන් ඈත් වෙනවා. අපි ඈත් වෙලා අපි පල්ලෙහාට වැටෙනවා. අරව දියුණු වෙනවා. දැන් ඒක නෙවෙයි AI තාක්ෂණය එහෙම ඇවිල්ලා නේද? නිකන් මිනිසුන් වගේ වැඩ කටයුතු කරනවානේ. නේද? දැන් මේ මනුස්ස තැනක් නැහැ නේ. අරවල තමයි තැනක් දිලා තියෙන්නේ. ඒකයි වෙන්නේ. හැමදේම කෘතිම ලෝකයක් කියලා. කෘතිම ලෝකයක් කියලා. ඒකේ ඕම ගිහලා අපි උඩට යනවා. ඒකෙන් යහට ආයි නැහැ. ආයි පල්ලෙහාට වෙලා ආයි මුලින් ඉඳන් ආයි පටන් ගන්නවා. මේකේ අවසානයක් තියෙනවා. හැබැයි මේ අවසානේ වැඩි කාලයක් නැහැ. අවුරුදු 50ක් විතරම මේ අවසානේ ඉවරයි. ඊට දාපහු මුලට ආයෙ වෙනවා. මේ අවසාන ටික තමයි මේ විත්ත දිනු වෙලා ඉන්නේ. බලයිද දිනු වෙලා ඉනවනේ තාක්ෂණය පැත්තේ. ගොඩක්. ඔව් බලයිද දිනු වෙනවා. ඕක වැඩි කාලයක් නැහැ. අවුරුදු 50ක් විතර යනකොට ආපහු මිනිස්සු ආයෙ කරත්තට බහිනවා. අන්න හර කාලකන ගොවි බැංකෙන් ඔන්න ලක්කම දෙනවා. දැන් ගෙදර ගෑස් ආරාමන ඔක්කොම තියෙද්දි ගිහින් අර ඔය යන හත් ටික බලන්න කැමතියි. මේ පොල්ලත් බැලේ ඉන්න කැමතියි නේද? නේද? දැන් අතීතයේ මොකද පොල්ලත් බැලේ ඉන්නවා කොහොමද බලන්න අකරන්ජයක් කියවලා නේද? සීට් එකක් දාලා කොහොමද දිනු වෙන්නේ නේ? දැන් මොකද ගන්නේ? ගෙදර මේ හොඳට තියෙනවා. පොඩ්ඩක් හරි පැස්සක් හරි ගහගෙන පොල්ලක් තුනේ. ඒකට කැමති නේද? ඒකට එනවා. ඒකට එනවා. දැන් බලන්න ගොඩක් දෙනෙක් වාහන දෙවිච්ච අය දැන් ලෙඩ හින්දා පයින් ඇවිදිනවා. අන්න බයිසිකල් හොයනවා. දැන් අවුරුදු 10කට උඩදී බයිසිකල් කැලේට දාලා ඉන්නවා. කවුරු පාවිච්චි කරන්නේ නැහැනේ.
අන්න දැන් බයිසිකල් හොයනවා. මොකද හේතුව ලෙඩ වෙනවා. ඊට පස්සේ ආයෙ අපව උපකාර කරනවා. ඒකයි වෙන්නේ. ආයෙම අතට යනවා. ඔව්. මේ සම්මුතියෙන් දිනුවා කියන්නේ තමන්ව පරිහරණයට ලක් වෙනවා. අපි ඈත් වෙනවා. ඈත් වෙනවා. ප්‍රබලමින් ඈත්. ඇත්තටම කියනවා මේ ශරීරයක් අපිට පවත්වාගෙන යන්න පුළුවන් කනගුණ ආහාර ටිකක් දුන්නාට පස්සේ පවත්වාගෙන යන්න පුළුවන් ශරීරයේ විසින් මේ ලෙඩ සුව කරනවා. පොත් ශක්තියක් තියෙනවා. හොඳේ. ඒකට ඒ පොත් ශක්තිය වැඩි කරගන්න මේ දහමෙන් පිළිලා දෙන්නේ. හොඳේ. ඒතකොට පොත් ශක්තිය අපිට එන්නේ මොකද ඒක අපි සිතුවිලි මේක අල්ලනවා. අල්ලනකොට අපි සිතුවිලි උත්තර හොයනවා. ඒක තමයි බාහිරගේ මෙතුමලගේ සාමයට ඒකයි වෙන්නේ. එතකොට ඇතුළෙන් අපේ ලෙඩ සුව කරන්න හැකියාවක් තියෙනවා. ඒ හින්දා මේ දාණයෙන් ගොඩාක් දුක් සැනසෙනවා. ඔබ වහන්සේට පින්වත් දෙපා වලට යෝධ ශක්තිය යෝධ බල ලැබේවා. පින්වත් දයාත්‍රි යෝධ ශක්තිය යෝධ බල ලැබේවා. නිදුක් නිරෝගී චිර ජීවනයේ සදා කල් අපි ප්‍රාර්ථනා කරන ඔබ වහන්සේට ගොඩාක් පින් කියන්න බෑ. අපි මේ සැනසෙන සැනසීම මේ ලෝකයක් සැනසෙන්න ඔබ වහන්සේගේ මේ උතුම් ධර්මය නිසා මට වෙන අයගේ නෙමෙයි මම පිච්චිච්ච තරමින් මාගේ ගින්දර නිවිච්ච තරමින් මට කියා කරගන්න බෑ. ඒ තරම් සැනසීමක් තියෙනවා. අර අපි ධර්මයේ දැක්කේ නැතුවට මේ ධර්මයට පාට ලැබුවා කියන පුදුම සැනසීමක් තියෙන ස්වාමීන් වහන්සේ. ඒ හින්දා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ නැවතත් ප්‍රාර්ථනා කරනවා. අවස්ථාව දුන්නට හොඳයි හොඳයි. මොකද යහපත වේවා. හොඳයි. දැනීම කියන ඒ කියනවා. ඔව්. ඒක සිතිවිලි ඔස්සේ යන දෙයක්. ඔව්. එතන කෙරෙනවා. ඔව්. එතන කෙරෙනවා. දැන් අපි ප්‍රත්‍යක්ෂ කරලා යම් කිසි දෙයක් අතහරින්නනේ. ඔව්. අපි පරිහරණය කරන දේ. ඒකට ඇලෙන්නේ නැතිනේ, ගැටෙන්නේ නැතිනේ අතහැරින්න බෑ ප්‍රත්‍යක්ෂ කරන්න. ඒකෝ මේ ප්‍රත්‍යක්ෂ අපි කරන්නේ මොකද සිතිවිල්ලක් දාලා. දැන් සාම්පූර්ණයෙන් ඒක හොඳයි ඒක දැන් පොයිදවකදී සිල් සමාදන් කරලා ප්‍රත්‍යක්ෂ කරලා දාන ගන්නවා. අපි ඒකට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඇත්තටම අපිට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? බෑනේ. ප්‍රත්‍යක්ෂ කරනකම් හොඳයි. නේද? එහෙත් ඒක නරකයි කියන එක නෙමෙයි හොඳේ. දැන් සාම්පූර්ණයක් විදිහට පැවැත්ම සඳහා ඔක තියෙන්න ඕනේ. දැන් අපිට මේ සිල් පුරවන බව ප්‍රත්‍යක්ෂ කරලා දැන් පුරවන්න ඕනේ. ඒක සාම්පූර්ණයකද තියෙන්න ඕනේ. හැබැයි ඒ වුණාට මේ ප්‍රත්‍යක්ෂ වෙනවා. වෙනවනම් අපි කරන්න යන්න ඕනේ නෑනේ. හරිද? එහෙනම් පත්‍රිසාව කියන්නේ අපි කරන එක නෙමෙයි කෙරෙන්න ඕනේ. එහෙනම් මේ සිතිවිලි සත්‍ය දැකුණ අපිට කෙරෙනවා. ඇයි මොකද හේතුව මේ අපි ඇලින්නේ ගැටේ සත්‍ය දන්නේ නැති හින්දා. මුලාවිච්ච හින්දා. නේද? මුලාවෙන් තොර වුණා නම් සත්‍ය දැක්කා නම් නෑ ඒක අපි අත්හරින්න යනවා නෙමෙයි මේ කියන්නේ. අපිට අත්හැරෙනවා මේ ධර්මතාවය යනකොට. ගුණධර්මات එක්ක. ගුණධර්ම නේ. මාර්ගයට ආවට පස්සේ. ඒ කියන්නේ මාර්ගයට ආවට පස්සේ ඒ මාර්ගෙ ඒතකොට එහෙම නැත්නම් මේ දහම් මාර්ගයෙන් නිකම් සාමාන්‍ය දුකද ලෝකයේ අය ඉන්නවනේ. එහෙම යනකොට පොයක් දවසක හරි කවන්නේ එහෙම පත්‍රස්ස කරනවනේ ඒකත් හොඳයි. නරක නෑ. ඇයි මොකද නැත්තම් මේගොල්ලෝ ඒවත් එක්කම නැල්ලා ඉන්නේ දවස් 30ක්ම ඒකත් එක්කම නැල්ලා එක දවසක් හරි කමන්නේ. පොය දවසේ ඇවිල්ලා අර පත්‍රස්ස කළා දවසක් හරි ගුරු වීමක් තියෙනවනේ. ඒකත් ඒක හොඳයි සුගති යන්න හරි හොඳයි ඒක. මේ අවස්ථාවදී දෙන්නේ එක තමන්ට ඒක ඉබේම වෙනවා. ඒ පත්‍රස්ස වෙනවා. ඔව් හැබැයි ඒක වෙන්නේ දහමත් එක්ක ඉද්දී ඈ. ඔව්. දහම නැති කරන්නේ ඒක වෙන්නේ නැහැ. එයා අර වගේ පොය දවසේ ගිහිල්ලා එහෙම පත්‍රස්ස කරලා එහෙම කරනවා මිසා අරයට ඉබේ වෙන්නේ අර දහමත් එක්ක නම උදාහරණයක් දුන්නොත් දැන් දෙපාරක් නැතිව වතුරින් ගන්නවා. ඔව්. ඒකට මම කලින් හිතලා ඉස්සරහට හැබැයි ඔක පුරුද්දකට වෙනවා මෙහෙම. දැන් අපි ඒක දිගටම අපි කරගෙන එනවා කියමු. පුරුද්ද පත්තිසා කරගෙන එනවා. ටික දවසකට යනකොට මේක හිතන්න ඕනේ කෙරෙනවා. දැන් එන්න නැහැ. එන එක පුරුද්දට කියන එක. ඒක පුරුද්දට කියනවා. ඒක වෙනම එකක්. තව එකක් තියෙනවා මේ දහම යන කෙනාට මේ සෑම දෙම අත් අරිනවම අත් හැරෙනවා. අන්න එතන පත්තිසාවක් කෙරෙනවා. සෑම දෙනාම වන්දනා කරගන්න